Right. Good morning හැමෝටම. මගේ නම නිසල් කැටිපෑරච්චි. මම batch 2006 එකේ DS එකේ මේ ඇන්ඩ්‍රු ෆිඩෙල් ෆර්නැන්ඩෝ අපේ content writer. So ඕගොල්ලන්ගේ ඊරා එක වෙන්නේ ඊරා 4 2006 to 2015. අපේ මුලින්ම ඉන්නවා හෂාන් 2007, සචිත් 2009 captain. ඊට පස්සේ අමිල ඉන්නවා 2010 captain, අවිංග 2011, ඊට පස්සේ ඩෙවින් 2013. අපි හෂාන්ගෙන් පටන් ගමු. හෂාන් පොඩ්ඩක් අපිට කියන්න කොහොමද ඔයා රග ස්ටාර්ට් කරේ, මොකද්ද ඔයාට තිබි ඉන්ෆ්ලුවන්ස් එක කොහොමද, ඊට පස්සේ ඔයාගේ දැන් මොනවද කරන්නේ පොඩ්ඩක් ඒ දවස්වල ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න, ඊට පස්සේ කට්ටිය දිගට යන්න නමත් කියලා. So මුලින්ම එතකොට 2002 කට්ටියකින් තමයි ඉන්ෆ්ලුවන්ස් එකක් ආවේ. මොකද 2002 කට්ටිය ඒ කාලේ උදේ 6ට විතර ප්‍රැක්ටිස් සෙෂන් එකක් කරනවා. ඒ ප්‍රැක්ටිස් සෙෂන් එක මම පොඩි කාලේ දැක්කා. මට නිකන් so රග්බි ගහනවා කියන්නේ සාමාන්‍යයෙන් හැමෝටම කරන්න බෑනේ. පොඩි ඒ කාලේ ඉඳන්ම පොඩි කටක් තිබ්බා. ඒකට මම පොඩ්ඩක් රෙස්ලිං කර හිටියේ. so උදේ අර ප්‍රැක්ටිස් සෙෂන් එක කරන්න මට පොඩ්ඩයි ගැම්මක් ආවා ඒ දවස්වල ඒක දැකලා. ශරණ අයලේ උදේ පාන්දර ඔක්කොමලා මොටිවේට් කරගෙන ටීම් එකේ 40ක් විතර බහලා උදේ ඒ ප්‍රැක්ටිස් සෙෂන් එක පට්ට මොටිවේට් වෙන්නේ. ඒක දැකලා තමයි මට ඉන්ෆ්ලුවන්ස් එකක් ආවේ. ඕකේ I wanna go there කියලා. so එහෙම පටන් ගත්තා. ඊට පස්සේ රෙස්ලිං කරලා තිබ්බ හින්දා ඉතින් මම නිකම්ම ටීම් එකටම සෙට් වුණා. මොකද මම ටැකල් කරන ඒ වරම මම පොඩ රෙස්ලිං වලින් ඉන්ෆ්ලුවන්ස් එකක් ඇවිල්ලා තිබ්බේ. so ඒක good kick start එකක් වුණා මට. so I started as a full back. so මාව Mr. මාකෝ තමයි දවසල අපේ කෝච් හිටියේ. so Mr. මාකෝ decide කරා full back play කරන්න මෙයා හොඳයි කියලා. so ඊට පස්සේ අපේ 94 play කෙනෙක් හිටියා සේසත් කියලා. so එයාත් ඒ දවසල අපේ ටීම් එක බැලුවා, ඕලුක් කරා. එතකොට so එයාත් දැක්කා සාමාන්‍ය ස්කිල්ස්. so ඒ හින්දා ඒගොල්ලෝ ඩිසයිඩ් කරා ඕකේ. දැන් මොකද කරන්නේ? දැන් මං කොළඹ කිංස්බරි එකේ හෙඩ් මික්සොලොජිස්ට් විදියට වැඩ කරනවා. සජිත් මම 2009 කැප්ටන් විදියට මගේ අවුරුද්ද හොඳට ඇදගෙන ගියා. ඒත් මගේ පටන් ගැම්මත් එක්ක මම ඉස්කෝලේ 3 වසරේදී තමයි රගවලට දකින්නේ. ඒක දකින්නේ මගේ අයියාගේ වටපිටාවෙන්. අයියා 2004 වයිස් කැප්ටන් කරා. ඉතින් මම ඔය කට්ටියත් එක්කම මූව් වෙවි හිටියේ. හැම මැච් එකකටම පස්සෙන් එල්ලියන චරිතයක් තමයි මම මුලින්ම. අර යන ටීම් එකත් එක්ක පැත්තකින් යන්නේ කෙනෙක්. ඒ විදිහට තමයි මම 3 වසරේ ඉඳන් රගවලට පටන් ගන්නේ, ග්‍රවුන්ඩ් එකට බහින්නේ. ඉතින් ඒත් එක්කම බෝලෙත් එක්ක ඉඳලා කොහොම හරි මාව මුලින්ම හම්බ වෙන්නේ අජිත් සර්. අජිත් ෆර්නැන්ඩෝ. එයා තමයි මගේ පළවෙනි කෝච් විදියට මාව හොයාගන්නේ. මෙන්න මෙහෙම එක්කෙනෙක් කියලා. ඉතින් ඒකත් එක්ක under 13 ඉඳන් under 19 වෙනකම්ම කැප්ටන්සි එක මම මගේ ටීම් එකත් එක්කම මට හිටියා විශේෂ ටීම් එකක්. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් හිටපු බැච් එකක් ලොකු වෙනකම්ම හිටියා. ඉතින් මට මගේ වටපිටාවට මාර ශක්තියක් වුණා ඒ වගේ ටීම් එකක් හිටපු එක. ඉතින් එහෙම ඉඳලා කොහොම හරි ඊට පස්සේ අපිට මාස්ටර් ඉන්චාර්ජ් හිටියේ ලෙබෙරුම සර්. ඒ එකමුතුව අවුරුදු under 17 වෙනකන් ඒ විදිහටම අරන් ගියා. under 17 වලින් පස්සේ තමයි ඉතින් ටිකක් ලොකු ටීම් එකක් විදිහට වෙන කට්ටියත් එක්ක මූව් වෙන්න පටන් ගන්නෙ. ඒ වෙනකම්ම අල්ලන් ගියා ටීම් එක. අයියා මොකද නම? එයා දිනු. දැන් මොනවා කරන්නද? දැන් මගේම තියෙන ඔටෝමොබයිල් වර්ක්ෂොප් එකක්. අමිල. මම අමිල 2010 කැප්ටන්. අයියලා කිව්වා වගේ අපිත් රග පටන් ගත්තී. අතර මම නම් රග පටන් ගත්තේ මේ රග දැකලා මට වඩා සීනියර් තමයි අශානාගේ මල්ලි මගේ ඊයර් එකේ කවුද රුක්ෂාන්ලා ඒ දවස්වල ගහද්දි අපි රග ගැව්වේ නෑ. ඇත්තටම මම ඉතුරුට හොකී තමයි ඉස්සල්ලාම ගැව්වේ. හොකී ගහද්දි ග්‍රවුන්ඩ් එකේ දකිද්දි ඔය කිව්වා වගේ සච්චලාගේ අවුරුදු වල කෝච් හිටියේ අජිත් සර් ඒ දවස්වල දැකලා ඒ දවස්වල මම පොඩ උසමහතයි. ඒකින් ගේ එන්න කිව්වා. ඊට පස්සේ අපේ සජිතයිලාගේ අවුරුදු වල මගේ බැච් එකේ මං රග ගහන්න කලින් මට වඩා ගොඩක් කට්ටිය රග ගැහුවා. මගේ 2010 ගහද්දි අපේ ජූනියර් ලෙවල් එකේදී මට වඩා ගොඩක් අය මට කලින් රග ගහපුවා හිටියා. දැන් ඒගොල්ලෝ මං අන්තිම කාලේ අදගෙන යද්දි ඒගොල්ලෝ මුල් කාලේදී ඒ කියන්නේ under 16 18 වගේදී රග නැවතුණා. ඒකේ හොඳ ටීම් එකක් හිටියේ. ඒ දවසේ මාෂාන්ලා එහෙම කට්ටිය ගොඩ හොඳ ප්ලේයර්ස්ලා හිටියේ. ඒ ඒගොල්ලෝ කතා කරලා ආපු ගමනක් තමයි මගේ මේ කැප්ටන්සි එක 2010 වගේ වෙද්දි ඉවර වෙන්නේ. මම මට කලින් ප්ලේයර්ස්ලා හිටියා නම් ඒ කාලේදී අදිත් සර් ඔය කියන මූලකදී
මාත් හිතුවා අnder 13 වගේ වෙද්දී එද්දී හොකි අතහැරලා තමයි ඇත්තටම රගවලට එන්නේ. ඒ කාලේ ඉඳලා ආපු ගමන තමයි තියෙන්නේ. මම දැනට ඇත්තටම සම්පත් බැංකුවේ වර්ක් කරනවා. ඒ විදිහට තමයි රග පටන් අවින්ද මම ඇත්තටම කිව්වොත් රග ගහන්න පටන් ගන්නේ under 16 ඉඳලා. මට ගොඩක් ඉන්ෆ්ලුවන්ස් එක ගමුනේ අපේ තාත්තගෙන්. තාත්තා රග මැච් බලන්න ගියා ඒ කාලේ. ආත් ඉස්කෝලේ යන කාලේ යාළුවෝ හිටියා. ඒකෙන් තමයි මට ඉන්ෆ්ලුවන්ස් එක ගොඩක් ආවා. මම ආසාව තිබුණා ක්‍රිකට් ගහන්න. ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියා කාලයක් පොඩි කාලේ. ඊට පස්සේ තාත්තා කිව්වා රග try කරලා බලන්න එහෙම කියලා. ඊට පස්සේ තමයි මම under 14 මං හිතන්නේ ලොකුවට සෙල්ලම් කරේ නෑ. දවස් දෙක තුනක් ප්‍රැක්ටිස් වෙන්නේ නැති මට අර රූල්ස් තේරුන්නේ නෑ රගවල යන. ඒකින්ද මම නැවතුවා මාස 6ක් විතර. ඊට පස්සේ මං හරියටම ගහන්න පටන් ගත්තේ under 16 ඉඳලා. මාත් එක්ක ඉන්න සීනියර්ස්ලාට දෙනවා මතක් කරන්න ඕනේ. ඉෂාර, පසන්, විශ්ව, කපිල, කනිෂ්ක, රුමේෂ් අපි සෙට් එකම රග පටන් ගන්න under 16 වල ඉඳලා. මට ඉස්සෙල්ලා සෙට් එකක් හිටියා. ඒගොල්ලෝ එහෙම ඕ ලෙවල් වලින් පස්සේ නැවතුණා. මම ඇත්තටම කිව්වොත් මම නෙමෙයි කැප්ටන් කරන්න ඉතින් තව එක්කෙනෙක් හිටියා under 14 වල. ඒගොල්ලෝ ඔක්කොම නැවතුණා රග ගහන එක. මං අර under 16 වල ඉඳලා අර ඒ ටික එහෙම ඇදගෙන ගියපු නිසා මට අර ඒ සීනියරිටි එකයි ඔක්කොම ටික මේ වුණා. එහෙම තමයි මම රග ගහන්න පටන් ගත්තේ. මම දැන් මට ජිම් එකක් තියෙනවා. මම ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂනින් කෝච් කෙනෙක්. Yes, I was a captain of the 2013 rugby team. My name is Devin Aryakumara. I was brought into rugby by blood. Right, my father was a captain in 87, Manjula, and my uncle in 89, Tushara, and my youngest uncle Mahesh in 94. And to be born in our family as a son means that you are destined to play rugby and to be a captain. So it was that sort of a surrounding that I have had from as a child, watching rugby matches and being influenced by my father. From a young age to go for practices, show leadership, and I have played with all of these captains here. So from a young age, I got to see my elder brothers, how they have had discipline, what rugby was, and what rugby was in DS as a culture was, and what I should do to improve it, and what are the weaknesses I have seen. And so those were all good moments that I experienced, that I got later on, that I used them to improve and enhance the future of rugby in DS. Right now I'm head of marketing for Three Singer Group, one of the most pioneer manufacturers of roller doors and many other products. right I wonder මේ හෂාන්ගෙන් පටන් ගන්න කැමතියි. කොයි වගේ ප්‍රොෆයිල් එකක්ද රග්බි කියන ක්‍රීඩාව තුනේ DS වල ඔයා පටන් ගන්නකොට කොච්චර කියන්නේ අනිත් දැන් ගොඩක් ක්‍රීඩාවල් තියෙනවා සෙල්ලම් කරන්න. රග්බි කොයි වගේ තැනක්ද තිබුණේ රග්බි වලට? රග්බි සාමාන්‍යයෙන් එතකොට ඒ දවස්වල අපේ සාමාන්‍ය ස්කූල් එකේ ෆේමස්ම ගේම් එක තමයි බාස්කට්බෝල්. බාස්කට්බෝල් ගහන්න තමයි ඒ කාලේ සාමාන්‍ය කියන්නේ බාස්කට්බෝල් හැමදාම අපේ කට්ටිය චැම්පියන්ස්. සෝ ඒ කාලේ නම් ඊට පස්සේ ක්‍රිකට් වල හොඳ දැනක් තිබ්බේ ඒ කාලේ. රග්බි නිකන් තෝරාගත්ත පිරිසක් තමයි රග්බි ගැහුවේ ඇත්තටම. එහෙම නිකන් සිලෙක්ටඩ් මොන හරි ඒ කියන්නේ විශේෂ දක්ෂතාවයක් තියෙන කවුරුද තමයි රග්බි ගැහුවේ ඒ කාලේ. ඒ කියන්නේ අනිත් හැමෝටම සාමාන්‍යයෙන් දැන් for example cricket practices ගත්තොත් nearly 70 80 100 always they are in the ground. රග්බි වල ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කියන්නේ පස්සේ අපේ හොඳ බැජස් වල 40 50 60 වගේ crowds ඇදුනා. so අර selected crowd එක තමයි රග්බි එක ගන්න. ඉස්කෝලේ ඒ කාලේ ඉඳන් අයියලා එහෙම ඇවිදන් යන ගමන් බලලා ක්ලාස් වලට එවිලා මල්ලි මේන්න ඔයාලා ගන්න කැමතිද එහෙම කියලා අහලා අපි කෝල් කරලා සමාජකට අපි අඬ ගහලා ගන්නවා දැක්කම. so අපිටත් ඒ කාලේ අයියලා අඬ ගහලා ඒ වගේ කියලා දෙනවා මල්ලි එන්න රග් ගන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සහෝදරකම තමයි තිබ්බේ. ඒ කියන්නේ මම ඩීල් කරලා දෙනවා 2002 අය ඉඳලත් එක්ක. ඒ කියන්නේ ඒ කල්චර් එකක් තිබ්බොත් සාමාන්‍යයෙන් සහෝදරකමක් තිබ්බා. so රග්බි ගහන රග්බි ටීම් එකේ it doesn't matter under 13 ද under 20 ද සාමාන්‍ය ඉස්කෝලේ අපිට හොඳ දැනක් තිබ්බා. එහෙම ගොඩක් කට්ටිය රග්බි වලට ඉන්වෝල්ව් වුණේ කියන්නේ මේ ඊරා එකේම
ගිහිල්ලා කවුරු හරි මේ අයියා කෙනෙක් ඇවිල්ලා අන ගහලා රබි ගහන්න කැමතිද? එහෙමද ගොඩක් අය ඩෙවින් නෙමේ. අශාන් අයියා කිව්වේ ඇත්ත. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය රග ගහද්දි මේ අශාන් අයියලාට තා පිටිපස්සේ අවුරුදු වල අයියලා අපි දන්නවා. ඒ කියන්නේ අපි අnder 16 ගාදී ඒ කියන්නේ ඒ ඔක්කොමලා සහෝදරයෝ වගේ අර නොදන්න මිනිස්සෙක් නෙමෙයි මෙයා රග ගැහුවද කියලා අහන්න මේ කවුරුත් නැහැ. මොකද ඒ හයිරාකීකේ ඉඳලම මේ මුලක් කොහේ හරි මතකයක් ඒ මිනිස්සයාගේ මුල උඩ ඉඳලම DS රගවල දෙන්න. මගේ අවුරුද්දilla ඩෙවින්ටත් පස්සේ අවුරුදු වෙනවා ටීම් වල අපිත් එක්ක ඒ අර රග ගහපු පිස්සුව තිබ්බ මිනිස්සු ටික තමයි අර එයා චූටි කාලෙilla ඒ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා. for example අපි දන්නවා 80s වල 90s වල රග ගහපු කට්ටිය අපි දන්නවා. අපිට ඒ කියන්නේ ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකට යනවා අපිට කතා කරනවා. ඒ කියන්නේ අපි ඉස්කෝලේ පරණම කට්ටියවත් සාමාන්‍යයෙන් දන්නවා. ඒ කියන්නේ අපිත් එක්ක මූව් වෙනවා අපිත් එක්ක ග්‍රවුන්ඩ් වල කතා කරනවා පර්සනල් chat දානවා. ප්‍රැක්ටිස් සෙෂන් එකක් කියලා අපිට පොඩි මොටිවේෂන් එකක් දෙනවා. සෝ අපි දන්නවා කවුද රගවලට සපෝට් කරන්නේ. ඒතර අපි දන්නවා 80s වල කට්ටිය ගාලා සපෝට් කරා. ඒකෝර 90s වල කට්ටිය ඒ කැප්ටන්ස්ලාගේ අනිත් එක නම් ගහලා බෝඩ් එකක් එහෙම තිබ්බ. ඒතකොට අපි කියුරියස්. මෙයාව දැනගන්න ඕනේ. අරයව දැනගන්න ඕනේ. එහෙම පොඩි කික් එකක් තිබ්බා. දැන් කට්ටියම කැප්ටන්ස්නේ මේ ඉර එකේ ගොඩක් දැන් ගිහිල්ලා කාව හරි කතා කරනවා නම් මල්ලි කෙනෙක් මේ ගන්න බලනවා නම් කොයි වගේ දෙයක්ද එයාලගෙන් හොයන්නේ? කියන්නේ කොයි වගේ කට්ටියවද ඔයගොල්ලෝ කතා කරන්නේ? ගිහිල්ලා සයිස් එක බලනවද මේ රග්බි වලට හරියයි කියලා මෙයා කොයි වගේ process එකක්ද තියෙන්නේ? අපි මෙහෙමයි මුලින්ම පොඩ්ඩක් ටාගට් කරනවා. එකක් ස්පීඩ් එක. පොඩ්ඩක් බලනවා. ස්පෝර්ට් මීට් ටාගට් කරනවා. ඊට පස්සේ ඇතලටික් සෙට් එක චුට්ටක් ටාගට් කරනවා. ඊට පස්සේ ෆුට්බෝල් සෙට් එක චුට්ටක් ටාගට් කරනවා. අපිට සාමාන්‍යයෙන් ඒ දවස්වල ප්‍රශ්න තිබ්බා නිකන් කකුල් දෙකම වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ෆුට්බෝල් ගත්තාම කකුල් දෙකම වැඩ. එයාට ටච් එක කියලා කියන්නේ ප්‍රශ්නයක් නැතිම එකක්. දැන් මගේ අවුරුද්ද 2008 චතුරංග කැප්ටන් කරන එකේ හිටිය අපිට අබ්දුල්ලා කියලා එක්කෙනෙක්. කකුල් දෙකම හොඳටම වැඩ. එයාට ඒ පැත්තටත් එකයි මේ පැත්තටත් එකයි. ඉතින් ඒ වගේ chance තිබ්බා. එතකොට බෝනා කියලා එක්කෙනෙක් හිටියා. එයාවත් අපි උස්සගත්තේ ඇටලික් වලින්. එයාත් 200 400 ෆස්ට් ප්ලේස් කරන එක්කෙනෙක්. එයාට අපිට කරන්න තියෙන්නේ බෝලේ දෙන එක විතරයි. එයා දන්නේ නැහැ ෆෝවර්ඩ්ද නොකොන්ද කියන්න දන්නේ නැහැ. එයාට ටච් ලයින් එක පෙන්නලා තියෙනවා, ට්‍රයි ලයින් එක පෙන්නලා තියෙනවා. මේකෙන් එහා දුවන්න එපා කියලා තියෙනවා. එයාගේ පළවෙනි ට්‍රයි ඔක්කොම ඩෙඩ් ලයින්. එනේ ඕවර් ස්පීඩ්. එයාට තියෙන්නේ ලයින් අවුට් එකෙන් යන්න විතරයි. එයා දන්නේ නැහැ මේකෙන් එහා දුවන්නද දන්නේ නැහැ. එයාට ගියා තින්නේ මේ ට්‍රැක් එක වගේම මේ ලයින් අවුට් එක ටාගට් කරන්න මේකෙන් එහා ගියොත් මේ පහ ඇතුළ කොහොම හරි තියන්නේ. අන්න ඒ වගේ ටාගට් කරලා තියෙනවා. හැබැයි ඒ වගේම මේ වගේ අයත් අපි හොයනවා. අදිත්සව හම්බුණා වගේ නේද? සයිස් එක. ඉතින් අපිට ලොකුවටම තිබ්බ ඉතින් ওই ටික තමයි. අපි රගවල ටාගට් කරන්නේ. ඒ වගේ පොඩක් කරන්නේ. ඊට වඩා පොඩි දෙයක් කරන්න. ඔය ගොඩක් ගත තියෙන කට්ටිය සෙට් වෙන්නේ ටීම් එක ඇතුළෙමයි. ඒ සාමාන්‍යයෙන් දැන් මේ වගේ වෙලාවක දැන් මේ අපි මේ කතා කරන කටහඬ සම්පූර්ණ වෙනස් මැච් ටයිම් එකේ. ඒ සාමාන්‍යයෙන් ඉස්කෝලේට අලුතෙන් ළමයෙක් ආවොත් මගෙන් අහලා තියෙනවා වෙනමම. ඒ ඇයි ඒ කියලා. දැන් අපි ඉස්කෝලේට ආව ඇම්ලි පිටියෙන් අපේම කොල්ල තුන් දෙනෙක් ඉතින්. ඉතින් ඒගොල්ලෝ වැඩිමල් වුණත් ඒගොල්ලොන්ට ඒක හුරු නැහැ. ඒගොල්ලෝ බලනවා මේ මොකද්ද මේ මිනිස්සයා මේ මොහොතේ ඇයි කොහොමද වෙනස් වුනේ කියලා. මැච් එක ඉවරලා අහනවා. මේ කටහඬට මොකක්ද උනේ කියලා අහනවා. ඒ වෙලාවේ ওই සෙට් එකට මොකක්ද උනේ කියලා. ඉතින් අපිට මේ සමානක් ගන්න ඉඳලා තියෙන්නේ. අර මං කිව්වාගේ මේ රග ගහන්න කැමැත්ත එකද අර අයියලා කාලෙට පස්සේ අර අපේ මේ අවින්කලා ගියර එකෙද්දී අපේ අර මැනේජ්මන්ට් එක චේන්ජ් වෙලා අලුත් කෝචස්ලා ආවා. එතකොට ඒ වෙලේදී ස්ට්‍රැටජික් එකක් විදිහට යුනිටි එක කියන එක ඉස්කෝලේ ඇතුලේ පෙන්නන්න ඕනි කියන දේ ඒ කෝච් අපිට කිව්වා. ඇත්තටම කිව්වා ඉන්ටර්වල් එක වෙලාවේදී රග ගහපු සෙට් එකම එකට ඉන්නේ. කොහේ හරි යන්නේ ඔක්කොම පේන. ඒකේ පොඩ්ඩක් හයිලයිට් වෙයි පෙන්න ගත්තා. අර අනිත් හිටපු සෙට් එකත් කැමති වුණා මේ ගැන්න එකට එන්න. අන්න ඕ වගේ දෙයකින් අපේ තව අර රග ගහන්න එන කට්ටිය වැඩි කර මෙම්බර්ස්ලා නෑ ඒ සිටන කොන්න ආවේ දවස්වල. එතකොට ඒ කාලේ ඇත්තටම ඉන්ටර්වල් එක හම්බුණා. දැන් ක්ලාසස් වෙන කට්ටිය ඉන්නේ අපි ග්‍රේඩ්ස් දැන් මෙයා මට අවුරුද්දක් බාලා ඩෙවින් අවුරුදු 4ක් විතර බාලා ඒ වුණාට කොහේ හරි එකට චැට් එකක් දාගෙන ඉන්නවා. දැන් කට්ටිය මේ යනකොට ඔක්කොමලා අර මීමැස්ස සෙට් එක යනවා වගේ යන අන්න ඒ වගේ පොඩි කාලයක් තිබ්බා. ඒ 2010
2008 10 11 12 කියන ටිකේදී අන්න ඔය වගේ පොඩි මේකක් ඉතුරු ඒකට අනිත් ළමයි ආසී තුන එකතු වෙන්න. එහෙම තමයි ඉතුරු කාලේ ඉතුරුනේ. I also have to mention that developing the culture during an interval, it was our master in charge at that time. He was our master in charge, Ile Perumasa. For I think for all of these years, Yes. he was our master in charge. He brought in a culture where he got some old boys to buy some rugby balls, and he distributed to all the sections, so that in the interval these kids can play some rugby, rugby for that 15-minute interval, because it was all basketball and cricket during that time. There was no rugby ball to be seen. So he sort of made kids in love with the sport during the interval. Okay, what is this? What kind of sport are we playing? We just take about 15 people, 16-15 people, and we divide 2 teams and we just play some tag rugby during that 15-minute every day, so that people understand and they fall in love. And then later on, that was sort of the place where we take the players into our teams. Okay. More of like a trial ground, recruitment place. Right? People who are interested because they have not seen this before. And so it was a great initiative at that time to build a culture like that, to bring in these things. Okay, that's අවින්ගට තියෙනවා that කරන්න. මට කියන්න තියෙන්නේ දැන් මේ අයියලා කිව්වා වගේ අයියලගේ ඉයර්ස් වල මම හිතන්නේ මේ අමිලගෙන් ඉස්සෙල්ලා ඉයර්ස් වල ගොඩක් අයියලා මාර කට්ටක් කෑවා මම හිතන්නේ ප්ලේයර්ස්ලා ගෙන්න ගන්න. මම හිතන්නේ අමිල අයියගෙන් පස්සේ අර ෆවුන්ඩේෂන් එක හොඳට බිල්ඩ් වෙලා තිබ්බා අපිට ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැ කට්ටියව ගෙන්න ගන්න. ඒකනේ ඒ කියන්නේ අපේ කාලේ අපි හොඳ කට්ටක් කෑවා. ඔව් අපිට පොඩි සීරීස් දෙකක් තුනක් වෙලා අපිට උනා රග්බි නිකන් 0 ඉඳලා ඩෙවලොප් කරන්න. මගේ ටීම් එක මම ගත්තේ අපේ අය සෙග්මන්ට් එකකින් පල්ලෙහාට වැටලා තියෙද්දි. එතකොට සාමාන්‍යයෙන් දන්නවා අපි දැන් හොඳ පීක් එකේ ඉඳලා පොඩි මිස්ටේක් එකක් හින්දලා අපි ඩිවිෂන් එකක් පල්ලෙහාට වැටෙනවා. එතකොට අර තිබ්බ ෆැසිලිටිස් අර තිබ්බ කික් එක මොකුත් නැහැ එතකොට. එතකොට සාමාන්‍යයෙන් ප්ලේයර්ස්ලා හොයාගන්නත් අමාරුයි. ඒ කියන්නේ රග්බි දැන් හොඳටම දිවිල එකපාරට ටොක් ගාලා පල්ලෙහාට වැටෙනවානේ. එතකොට ප්ලේයර්ස්ලා සාමාන්‍යයෙන් ටෝකටිව් ස්පෝර්ට් එකක් නෙමෙයිනේ එතකොට. ඒ හින්දා ප්ලේයර්ස්ලා එන්න හොරයි. ඒ කාලේ සාමාන්‍යයෙන් මගේ කාලේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත එකකින් මම දැනටත් මගේ ලයිෆ් එකේ ජීවත් වෙන උනත් වැදගත් ඒ දේවල් සාමාන්‍යයෙන් හાર્ඩ්ම ටීම් එකක් මම හැන්ඩල් කරේ. ඒ කියන්නේ ප්ලේයර්ස්ලා එන්නේ ප්ලේයර්ස්ලාගේ හાર્ට් එකේ. Even if there is a coach, if there is no coach, players are in the ground. ඉන්නේ ස්පිරිට් එක හදන්න පුළුවන් වුණා අර වැටිච්ච හින්දා. So ඒකෙන් දැනටත් මට ඕන ටීම් එකක් හම්බුනොත් එහෙම එන්ඩාස් ටීම් එකක් හම්බුනොත් සෙට් කරගන්න පුළුවන්. අශාන්නයිලාගේ අවුරුද්දෙන් පස්සේ ඇත්තටම මට තමයි ජර්සිස් පවා හරි අමාරුම ඊට පස්සේ හැබැයි ඒ ආපු මේක ඊට පස්සේ අවුරුද්ද චැම්පියන් සයිඩ් එකක් ඇදෙනවා මේ 2008 චතුරංගය මෙතන නෑ චතුරංගය ලොකු ටීම් එකක් ඇදෙනවා මම හිතේ ඒ දවස්වල අපි එඩිවිෂන් ගිහුවා. ඔව් චතුරංගය එතනදී මම දකින්න එඩිවිෂන් ස්කූල් එකකට වඩා ලොකු අපේ ටීම් එක සාමාන්‍ය බී ඩිවිෂන් වුණාට අපි දැන් for example එළිය ගිහලා අපි ගන්නවා ටැප් මැච් එකක්. අපි රොයල් එක ෆයිනල් for example අපි දිනනවා. ඒ කියන්නේ අපේ ටීම් එක එච්චරට strong but අපිට අර උඩ ගහන්න හම්බුන්නේ නැහැ. අපේ ටීම් එක ඒ කියන්නේ අපිට හිටියේ ශ්‍රී ලංකන් සෙවස් කෝච් සුදත් සම්පත්. So ශ්‍රී ලංකන් ලෙවල් එකටම අපි ට්‍රේන් කරනවා. අපි හැබැයි ලිමිටඩ් සාමාන්‍ය සීමිත පිරිසක් තමයි එතකොට ඉන්නේ. එතකොට සීමිත පිරිසක් තමයි රගවලට සපෝට් කරන්නේ. එතකොට අපි කන්ටැක්ට් කරලා 80 බැච් එකේ හර්ෂයි අය. ඒ දවස්වල එතකොට දැන් ටීම් එකම වැටලා හිටියත් අතහැරේ නැහැ අපිව. මම සාමාන්‍යයෙන් උදේටම කන්ටැක්ට් කරනවා හර්ෂයි. ප්‍රැක්ටිස් හර්ෂය සෑහෙන්න මේ කියන්නේ වැටිලා අපි වෙහෙලුවට කියන්නේ ජාතිය පියා කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ඒ දවස්වල හර්ෂයට ගෙදර වැඩක්වත් කරන්න වෙලා නැහැ. ඒ කියන්නේ මම හැම වෙලේම මම කෝල් කරන හර්ෂයි මෝර්නින් සෙෂන් එකක් තියෙනවා. හවස මේක තියෙනවා. ජිම් එකට ඒ වගේ මගේ ඉයර් එකේ මට ඕන දේවල් ඔක්කොම ටික මම කියලා කොහොම හරි අපිට ඒ දවස්වල ජිම් එකකට හම්බුණා රේස් කෝස් ජිම් එක. සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍ය තන ඒ වගේ තැන් වලට කියන වයිබ් එකක් තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් බෙස්ට් ප්ලේයර්ස් තමයි ඒ වගේ තැන් වලට එන්නේ. එතකොට අපේ කට්ටිය ඒව දකිනවා. සාමාන්‍යයෙන් අපි එතකොට
weight lifting වලටත් අපේ ගියේ රග ප්ලේයර්ස්ලා weight lifting වලට තෝරගත්ත ශ්‍රී ලංකාව. ඒ කියන්නේ අපේ කට්ටිය හොඳ මොරාල් සෙට් එකක් හිටියේ. අපේ ටීම් එකේ ලොකු sizes නැහැ. සාමාන්‍ය වැද්දයි තව දෙන්නෙක් විතර හිටියා. full මොරාල් සෙට් එකක් හිටියේ. වැද්දාගේ නම කියන්න නැහැ. චතුරංග එහෙම කිව්වම තමයි දන්නේ ආව. චතුරංගයගේ අවුරුද්ද එඩිවිෂන් සයිඩ් එකක් වගේ ලොකු සෙන්ටර්ස්ලා දෙන්නෙක් ඉන්න දෙන්නම එන පතාගේ දෙන්නෙක් වගේ ෆීජියුන් දෙන්නෙක් වගේ ගන්න. අනිත් එක ඒ දවස්වල දැන් මට වෙච්ච කේස් එක ඒ දවස්වල මම දැක්කා සාමාන්‍ය ප්ලේයර්ස්ලා ඩෙවින්ව දැක්කම. එතකොට අවින්කව දැක්කා. පොඩි ප්ලේයර්ස්ලා. එතකොට මම සාමාන්‍යයෙන් ප්ලේ කරද්දි මට ලොකු අයලා මට chances දුන්නා. 2002 එකේ කට්ටියත් එක්ක මම under 13 ගාද්දි මම යනවා ප්‍රැක්ටිස් කරන්න. මම ටැප ගහන්න යනවා. so මම මේගොල්ලන්ව දැක්කා. මම මගේ ටීම් එකේ මට ආසාවක් තිබ්බා first 15 ගහන්න දෙන්න මේගොල්ලන්ට. so මට ඒක ඒ දවස්වල ලොකු අයලා chances දුන්නානේ. so මට ඕන මගේ හොඳටම ගහන මල්ලිලා දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා. මට අපේ brotherhood එකක් එහෙම තිබ්බා. I think reason that DS became so good at a certain sport like rugby was our brothers always came back to support us. Yes. Right? And Totally then agree with that. even from school, as our seniors, just like what Hashanaya told, seniors always encouraged us and gave us an opportunity to play because they knew we have to teach on these cultures to the younger generations like that. So since from 14 years old, I have been playing with all these brothers of mine who are captains from a very young age. So I saw, because of the opportunity that they have given. So that was one of the most crucial points. That's the kick actually. Yeah. So we all are like basics in the ground. So for our type session, for example, if when I'm playing first 15, like we are selecting. We go into the small teams. Okay, Malli, you can come and play. So that motivates them. How to get there? එතකොට දැන් ආවි ගෝහිතන් දැන් එහෙම කතා කරලා ගහන්න එනකොට ගහන්න එන්න කියනකොට ඒ ෆීලිං එක මොකද්ද නිකන් දැන් දැන් ඕගොල්ලන්ට වඩා ලොකු අයියලත් එක්ක ගහන්න තියෙනවා ඒක නිකන් එතනදී දැන් පොඩි බයකුත් තියෙන්න ඇති බයකුත් එක්ක අර එක්සයිට්මන්ට් එකකුත් තියෙන අයියලා කතා කරද්දී මොකද අර අපිට perform කරන්න ඕනේ හොඳට perform කරන්න ඕනේ ටීම් එකේ අඩුම ගානේ second half එකේ ගිහලා ගහන්න හරි අර ඒ එක්සයිට්මන්ට් එකත් එක්ක ඔක්කොම මෙය වෙනවා අපි ගහපු ඉයර් වල මේ අයියලා සෙල්ලම් කරද්දී අර අපිට ඒ කික් එක තිබ්බා. අර අයියා කෙනෙක් කතා කරා මම හොඳට සෙල්ලම් කරන්න ඕනේ මගේ ස්කිල්ස් ඔක්කොම ඉම්ප්‍රූව් කරන්න ඕනේ. අර මේ එකත් එක්ක ඔක්කොම වෙලා තිබ්බා. දැන් මම O level ගහන අවුරුද්දෙත් ගහුවා. මට මොකද අර first 15 ටීම් එකේ ගහන්න ඕන නිසා. මම O level ඇත්තටම කිව්වොත් පාස් වුණේ මට first 15 රග ටීම් එකේ ගහන්න ඕනේ. ඒක තමයි තිබිච්ච ට්‍රයි. ඔව් ක්‍රිකට් ගහන එක. ක්‍රිකට් ගහයි මේ හොඳට ක්‍රිකට් ගහපු ගෝල් එක DS එකේ සමාන ශ්‍රී ලංකන් ලෙවල් එකට වගේ යන්න පුළුවන් ගෝල් එක. රග හින්දා හිටියා. මේ ඒක රග වලට තියෙන ආසාව හින්දා තමයි අර අයියලගේ ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක රග වලට තියෙන ආසාව හින්දා තමයි අර ඒක මගේ අර ඒ ඩ්‍රයිව් එක තිබ්බේ. මාත් එක්කම ගහපු කට්ටියටත් අර මේව එක තිබ්බේ. අර උඩ අපි දකින්න අයියලා සෙල්ලම් කරනවා. මේගොල්ලෝ මාර සයිස් මේගොල්ලෝ මාර ගේමක් ගහනවා. අර මේ ඉන්ෆ්ලුවන්ස් එක මාර විදිහට අපිට මේව වුණා. ඒකත් එක්ක සචිත් ඔයාගෙන් අහන්න දැන් කාලයක් තිබ්බනේ දැන් මේ දැන් හෂාන්ට කලින් පොඩ වැටිච්ච තැන දැන් වැටිච්ච තැනදී මම හිතන්නේ වත් ඉන්න ඇති හෂාන් එක ටීම් එකේ. එතකොට එතන ඉඳලා ඕගොල්ලන්ට තිබ්බ මොටිවේෂන් එක මොකක්ද? ඒ කියන්නේ දැන් අපි වැටිලා නැතිබ්බේ කාලයක් තියෙනවා අපි ඒ ඉර 3 ඇත්තට මේක ගැන පස්සේ කතා කරනවා. දැන් එතන ඉඳලා එන්න ඕගොල්ලන්ට තිබ්බ මොකද්ද මොටිවේෂන් එක ඇත්තටම නිකන් මොකද මේ ගේම් එකෙන් ඕගොල්ලන්ට කියන්නේ තිබ්බ තැනත් එක්ක අන්ලෙස් ඕගොල්ලන් අචීව්මන්ට් එකක් අරගෙන සක්සස් වුනේ නැත්තම් නිකන් ගහපු එකක් විතරයි නේ ලයික් අවුරුද්දක් ගැහුවා අපි රග ගැහුවා කියන එක නෙමෙයි. හැබැයි එහෙම වුණත් ඕගොල්ලන්ට මොන වගේ මොටිවේෂන් එකක් තිබ්බේ මේකට ඉන්වෝල්ව් වෙන්න ඕනේ මේක කරගෙන යන්න ඕනේ කියන එක. ගොඩක්ම තිබ්බේ හොඳ ටීම් වර්ක් එකක් තිබ්බා. එකක්. අනිත් එක තමයි සාමාන්‍ය ටීම් එකක අර හැලි හැලියන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි ටීම් එකක් අනිවාර්යයෙන්ම ඇදන් යන සෙට් එකකුත් ඉන්නවා. ඔය අපි සීනියර් ප්ලේයර්ස්ලා කියන සෙට් එකක් ඉන්නවනේ. ඒතකොට සීනියර් ප්ලේයර්ස්ලා කොයි විදියටද අනිත් කට්ටියට සපෝට් කරන්න කියන එක ඇතුළත ටීම් එක හොඳට එකහුව වෙනවා. ඒතකොට ඒ දවස්වල අපිට 16ක් හිටියත් ඇතිනේ. අපිට ඒ වැටිච් එකෙන් ඒ වැටුන එකෙන් අපි අපේ සෙට් එක දැන් උදාහරණ මගේ ටීම් එක ගාලා දෙනවා මේ මෙතන 3 දෙනෙක්ම. ඒ කියන්නේ අපි ඔපචුනිටිස් දුන්නා. අනිත් එක ඒ වැටිච් එකෙන් තමයි අපිට හේතුනේ DS එක කවදා හරි A ඩිවිෂන් ගහන්න ඕනේ. අපි අපිට ඒ මොරාල් එක තිබ්බා. ඒකට සාමාන්‍යයෙන් දැන්
මම දැන් ඊළඟ බැච් එකට දීලා දැන් for example සජිත්ලගේ ටීම් එකේ ඉන්නවා first 15 ගහලා මේක එතනට අරන් යන්න සෙට් එක. ඊළඟ ඒ කියන්නේ චේන් එක. අපේ සෙට් එක අතහැරලා යන්නේ නැහැ. අපි වැටුණත් මොනවා වුණත් අපි ඉන්න අපේ ටාගට් එකක් තිබ්බා right. A division DS ගහන්න ඕනේ soon. අපේ ප්ලේයර්ස්ලා හොඳ ප්ලේයර්ස්ලා බිල්ඩ් අපි හොඳ ප්ලේයර්ස්ලා එළියට දැම්මා. ඒ කියන්නේ ඒ හින්දා අපිට ඕන නම් right. අපි හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. අපි මේක අතාරින්නේ නැහැ. මම ඇදන් ගියා ඊට පස්සේ සෙට් එක ඇදන් ගියා. එහෙම ඇදන් ගිහලා තමයි අද ඔය දත්තේ DS තියෙන්නේ. අනිත් ඉස්කෝලේ වල එක්ක සංසන්දනය කරනකොට කොයි වගේද ෆැසිලිටිස් එහෙම තිබුණේ ඔයගලන්ට ඒ පැත්තෙන් කොහොමද? I would say when you compare with an A division team, our budgets were like half of that, right? And then we had to be thankful for RDF, the Rugby Development Fund, being proactive and working as a team to get that aim where, okay, in these years we are going to go to A division, right? From these years moving on, now we need to do something for rugby. If we need to do something for rugby, we need to have a succession and we need to have funds, right? If you want to play at something like A division. I would want to say that my uncle who was captain in 94, Mahesh Kumar, he was the RDF chairman and a team manager at Amila Ayer's age. And moving on to Avinka, moving on, he contributed a lot. And even my father contributed a lot in terms of contributing to the succession of rugby from those ages towards in the 2000s. He was the 2004 DS OBA president. So from those ages, he always tried to contribute as much and collected funds by asking for donations and building a team. Those days actually, if we have no option, that's one call option. I like think one call. help us. ඒ කියන්නේ in a crucial critical points that okay, no one else, okay. One call in and it's done. He always support us. Because of that sort of support from our parent, from my parent and then my uncles and even to even other old boys who contributed a lot, sort of paved the way for who we are here. And also කියන මට දැන් අහන්න තව එකක් දැන් ඕගොල්ලන්ගේ ඔය years ටික අතර ගත්තාම RDF එක මොන year එකේදී දැන් හර්ෂయ్య වගේ වාපට ඒ අර වැටලා ඉඳලා එනකොට හර්ෂయ్య හිටියා. එතකොට ඊට පස්සේ මොන තැනදීද RDF එකේ involvement එක ආවේ? හොඳට. එතකොට ඒ involvement එකත් එක්ක ඕගොල්ලන්ට නිකන් තේරිච්ච ඒ කියන්නේ enthusiasm මොකද ඕගොල්ලන්ට ආපු එකේ vision එක මොකද්ද මොන වගේ දෙයක්ද ඕගොල්ලන්ට තේරුම් දැන් මොකද දැන් අපි තුමු දැන් ඔයා අපි තුමු 1 2 කියලා ඉන්නවා කියලා අපි නේ අප්පා කටයුතු ගැටුවද එකේ වගේ තමයි ඉන්නේ දැන් මේ level එකේ support එක වයිස් ගත්තා. හැබැයි RDF එක ආපු ගමන් මෙහෙම gradually experience එකක් තියෙන ඒක නිකන් ඕගොල්ලන්ට තේරුනේ කොහොමද අනික මොන එකේද ආවේ කියන්නේ අමිල මට හිතෙනවා අමිල කාලේ RDF එක තිබ්බා කියන්නේ මම 2010 ඉද්දිත් ඊට කලින් ඉද්දිත් හර්ෂයලගේ RDF කියන එක තිබ්බා. නමුත් ඒ කාලේදී මම හිතන්නේ ෆන්ඩ්ස් වල ප්‍රශ්න තියෙන්න ඇති. OB එක තමයි ඒකද. අපි ඒකට ඉස්කෝලේ යන ළමයින් ඉතින් අපිට ඒක ගැන එහෙම තේරුමක් නැහැ. නමුත් අශාන් අයියාගේ අවුරුද්දේදී RDF එක තිබ්බට මම හිතන්නේ ෆයිනෑන්ෂියලි එච්චර ස්ට්‍රෝං නෑ. ඔය අශාන් අයියාගේ කතාව ඇත්ත. ඒකට ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වෙන්නේ සාමාන්‍ය චතුරංග අයියා වගේ යම් කිසි දෙයක් ඒ කියන්නේ ඉම්ප්‍රූව්මන්ට් එකක් දැන් අපි ඩිවිෂන් එක කියන්නේ සජිත්ට පස්සේ මට සජිත් ඉස්සර චතුරංග අයියාගේ අවුරුද්දේ RDF එක මොකද ඉම්ප්‍රූව්මන්ට් එක දැක්ක ප්ලේයර්ස් ලගේ ග්‍රවුන්ඩ් එකේ කියන්නේ A division level එකටම ප්ලේයර්ස්ලා බිල්ඩ් අප් වෙන්න පටන් ගත්තා DS එකේ. හොඳ ටීම් එකක් ඇවිල්ලා ඒතර කෝචින් ස්ටාෆ් එකක් හරියට මේව වෙලා ආවා. නමුත් ඒක අර මැනේජ්මන්ට් එක කන්ටිනියුස්ලි ආවේ නැහැ. නෙක්ස්ට් ඉයර් එක වෙද්දී ආයේ ඒක ෆේලියර් එකක් වුණා. සජිත්ගේ අවුරුද්දේ මැනේජ්මන්ට් එකේ කියන්නේ RDF එකේදී මම හිතන්නේ කියන්නේ පැත්තෙන් කෝචස්ලා වුණත් අපිට ඒ කාලෙදී මේ අපේ ෆේලියර් එකක් විදිහට සච්චගේ අවුරුද්දේදී ඇත්තටම මේව වුණා. නමුත් මගේ අවුරුද්දේදී ප්‍රොපර් ප්ලෑන් එකක් එක්ක මම දැකපු එකම දේ RDF එක ලොකු ප්ලෑන් එකක් ඇත්තටම නියුට්‍රිෂන් පැත්ත පවා ඔය කියන විදිහට ඩෙවින්ගේ අපේ අංකල් මංජුල අයියා මහේෂ් අයියා මට මතකයි උදේට ප්‍රැක්ටිස් එද්දී එයා නියුට්‍රිෂන් ප්ලෑන් එක අර ඒ ෆුඩ්ස් ටික ඔක්කොම එයා කාර් එකේ ඩිකි එකේ දාගෙන අපි එන ටයිම් එකට එයා වැඩට යන්න කලින් ඇවිල්ලා ඒ ටික අපිට බාර දීලා යනවා.
අර ඒ වගේ RDF එක ඇක්ටිව් يعني ෆයිනෑන්ෂියල් පැත්තෙන් මම හිතන ඒ දෙද්දි මම හිතන ඉනිෂියලි ඒගොල්ලෝ මොකක් හරි ප්ලෑන් එකක් එක්ක ස්ටාර්ට් කරා. එතකොට අපිට අවුරුදු 4ක 5ක ලොකු ප්ලෑන් එකක් එක්ක කෝචස්ලා ආවා ඒ කාලෙදී. මේ මගේ අවුරුද්දේ තමයි අතන ධනුෂ්ක බොතේජු දැන් හොඳ තැනක ඉන්නවා ධනුෂ්ක. ඒතකොට AC10 කොන් ඉස්කෝලේ අපි රග නැති කාලේ ඩෙවලොප් කළා. ආය කින්සුඩ් එකට ගිහිල්ලා පස්සේ එයත් ඒ අවුරුද්දේ ඇවිල්ලා එතකොට ඔය අශාන් අයියලා කාලෙදී ඇත්තටම ප්ලෑන් එකේ කොටස ඒක කියන්නේ එයා අපේ 2004 කෝච්. සෝ එයා වෙන ස්කෝල් එකට ගිහිල්ලා අපි මේ රග්බි ඩෙවලොප් කරන්න තමයි එයා වායි ගේන්නේ. ඒ හිතෙන්න කොහොමද? ඒ කියන්නේ අපි එයාගේ අපි දැක්කා යමක්. සෝ ඩෙවලොප් කරන්න පටන් ගන්න කෝච් ඉතින් අපි ගත්තේ එයාව. ට්‍රේනර්ස්ලා කී අපේ මේ කෝචින් ස්ටාෆ් එක මේ දැන් එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා කිකින් කෝචස්ලාට අර මේ දැන් වෙද්දි. ඒතකොට ඒ කාලේ අශානයිලා කාලේ හෙඩ් කෝච් උයි ඇසිස්ටන්ට් කෝච් කියලා ඉන්නේ ඉස්කෝලේම කවුරු හරි ජූනියර් කෙනෙක්. නමුත් මගේ අවුරුද්දේ වගේදී වෙනම ෆෝවර්ඩ්ස්ලාට ඇසිස්ටන්ට් කෝච් කෙනෙක් ආවා, ට්‍රේනර් කෙනෙක් වෙනම ආවා අපිට මේ ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂන් වල බලන්න. ඒතකොට ඒ දේවල් හැදුනා. බේස්මන්ට් එක 2010 වගේ වෙද්දි හැදුනා. ඒකේ ඒ අවුරුද්දේ ඇත්තටම සක්සස් වෙනවා. අපි අන්බීටන් වෙනවා. ලීග් එකයි නොකවුට්ස් උයි ඒත් එක්කම අර කෝචස්ලාගේ ලීග් B ඩිවිෂන් එක අපි ඩිවිෂන් 1 C එකේ අපි ගහන්නේ. එතකොට ඒ කාලෙදී ඇත්තටම අර ඉස්කෝලේ ප්ලෑන් එකකට අනුව වැඩ කරා දෙනවා ඩෙවින්ලාට පස්සෙත් මං හිතන්නේ අපි ගහද්දි ලොකු අර හයිරාකි එකක් හදලා තිබ්බ ෆස්ට් 15 මෙන්න මේ විදිහට සෙටප් වෙන්න ඕනේ කියලා මට මතකයි AC කෝච් ඉද්දි කියනවා අර සාමාන්‍යයෙන් සීනියර්ස්ලා 8 දෙනයි තව ඊළඟ අවුරුද්දේ ගහන්න පුළුවන් 5 දෙනයි. ඔහොම එයා ෆස්ට් 15 ටීම් එකේ ස්ට්‍රක්චර් එකක් හදලා තිබ්බා. තව අවුරුදු 5කට විතර අර එක්ස්පීරියන්ස් එක යන විදිහට බෙදිලා යන විදිහට. ඒක ඇත්තටම සක්සස් එක. මගේ අවුරුද්දේ දිනනවා ඊට පස්සේ අවින්කගේ අවුරුද්දේ ආයෙත් චැම්ප්ස් වෙනවා. ඔහොම යනවා. ඊට පස්සේ අපිට අර A ඩිවිෂන් මට මතක ෆස්ට් ටයිම් ගැහුවේ ඩෙවින් ලක්ෂාන්ලා. හැබැයි අවුරුද්දේ අපි ආයෙ B එකට එනවා. මොකද අර කන්ටිනියස්ලි එමෙවිල එඩිෂන් එක එකපාර අල්ලන් ගහන්න අමාරු. ඒකට එක්ස්පීරියන්ස් එකක් තියෙනුනේ අර එමේ. දැන් ඒ ආපු බේස්මන්ට් එක තමයි දැන් අපි එඩිෂන් එක දිගටම අල්ලන් ඉන්නේ කියන එක තමයි මම විශ්වාස කරනවා. RDF එකට ප්ලෑන් එකක් තිබ්බා හරියටම. ඕකේ 4 years වලින් අපි එඩිෂන් යනවා කියලා. එතනින් තමයි ඔක පටන් ගත්තේ. 4 years වලින් යනවා. ඒතකොට 4 years වලට funds development sponsorships ඕනනම් කොහොමද? ඕකේ මේ 2011 වල 10 million 2012 වල 15 million 2013 වෙදි 20 million එහෙම කොහොමද එන්න ඕනි කියලා ඒ RDF එකේ plan එකක් තිබ්බනේ. ඒ වගේම අමිලාගේ අවුරුද්ද C division champs ඊට පස්සේ 2011 B division runners up අවින් කරා. ඒතර මගේ අවුරුද්දේ අපි B division runners up. ඒතර මට වඩා අවුරුද්ද වැඩිම කැප්ටන් කරේ මේ ලක්ෂාන්. ෆස්ට් ටයිම් අවුරුදු 12කින් වගේ අපි A division ගියේ. එතකොට අර A division කොහොම හරි අපි A division එන්ට වෙන්න තිබ්බ plan එක achieve කරා. Because of the help of RDF and we all contributed to that. ඒ කියන්නේ ඒ වෙනකොට අපි අර කල්චර් එක හදලා තිබ්බා. අපිට ඕන වුණා ඒ කියන්නේ සාමාන්‍ය ප්ලේයර්ස්ලා ඉන්න ඕනේ under 13 ගහලා 15 ගහලා එහෙම ගහලා එන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඇඩිෂනලි එක්කෙනෙක් දෙන්නෙක් ඇඩ් වලට කමන්නේ නැහැ. අර කමිට්මන්ට් එක එතකොට ආයේ ග්‍රවුන්ඩ් එකට ගිහලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ කල්චර් එක හදන්න ඕන අපිට 13 15 මේ සෙට් එකම එන්න ඕනේ ෆස්ට් 15 ගහන්න කියලා. We all had the vision. We are going to go to A division somehow. කාලේදී ඊට වගේ අතල්ලා තිබ්බ නැද අද DS රග මෙහෙම තියෙද්දි ඒක ඉතින් මතක් කරනවා ඇත්තටම ඒගොල්ලෝ ඇවිල්ලා කරන්න දෙයක් නැහැ. ඔව් ඒ කියන්නේ ඇත්තටම ඉස්සර අය ඇත්තටම ෆැසිලිටිස් මුකුත් නැතු බෝල මුකුත් තිබ්බ නැති කාලේ මේ අල්ලගෙන ගිහුවා මතක් කරන්නේ අපිත් ඒ කාලේ හිටපු නැති අයනේ. ඉතින් ඒගොල්ලෝ කොහොම හරි අල්ලගෙන ටීම් එකක් තිබ්බ හින්දානේ අපි අද A division ඉන්නේ. ඒගොල්ලෝ රග කියන්නේ මේ අනිත් එක ඕගොල්ලන්ගෙන් අහන්න ඕන මේ දැන් RDF එක කොහොම ඇවිල්ලා සපෝට් කරන්න පටන් ගත්තාම එතකොට ප්ලේයර්ස්ලා හැටියට ඕගොල්ලන්ටත් තියෙනවනේ පොඩි රෙස්පොන්සිබිලිටි එකක් පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. මොකද දැන් ඇවිල්ලා දැන් මේවා දෙනකොට නියුට්‍රිෂන් දෙනකොට ඒවා කරනකොට ඕගොල්ලන්ට නිකන් ඉල්ලක් මොනවද දෙන්න ඕනේ දැන් ඒක කොහොමද how did you all feel the difference from we can damn අපි take it from Devin because Devin had played with those other people. එතකොට ඒ කාලේ තිබ්බ ඒ සපෝට් එකත් එක්ක මොන වගේද කියන එකයි but significantly ඒක change එකගෙන එනකොට දැන් මෙයාගේ කාලේ වෙනකොට they brought back to A division. එතකොට ඒකත් එක්ක now you have to also එතන තියෙනවා පොඩි මේක කොහොමද ඒ feel එක එතන මොකද? ඒ කියන්නේ මට මතකයි දැන්
තාත්තේම කියන්නේ මැච් එක පෙරදිලා මට ගෙදර එන්න බෑ. ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරපු ගානයි ඒගොල්ලෝ කොච්චර කන්ට්‍රිබියුට් කරාද ඉවරයි. මම හිතා අනිත් ප්ලේස් එකට ගෙනියන්න මට ගෙදර එන්න බෑ. ඒ හින්දා තමයි අපිට කොහොම හරි we felt the responsibility. අවින්කලගේ අවුරුද්දේ ඉඳලා A division එකට දැන් අපේ ටාගට් එක තිබ්බා. අවින්කගේ කැප්ටන්සි එකෙන් අපි A division අනිවාර්යෙන් යනවා. එදා අපි group එකේ second වෙලා B division runners up වෙලා first two teams ගන්නේ A division වලට යනවා. එතකොට first time now we achieved that goal A division. එතකොට RDF all boys and us we all had a responsibility somehow to feel what A division was and to perform. ඒත් අපි ඒ අවුරුද්දේ කියන්නේ අපි වැඩි වින්ස් නෙමෙයි අපි ඒ අවුරුද්දේ අපි ෆේල් වුණත් first time A division ගියේ. So we got an idea A division වල ඉන්න ඕන නම් මොන වගේ support එකක්ද තියෙන්න ඕන කියලා. අපි ඒක RDF එකත් ඉගෙන ගත්තා. හරි A division teams අපි match ඔක්කොම පරාදුනත් මේ level එකට එන්න නම් අපිට මෙන්න මේ වගේ තියෙන්න ඕන කියලා. අය අපි කවදාවත් දැකලා නැහැ. RDF එක දැකලත් නැහැ. අපි දැකලත් නැහැ. කොයි වගේ අඩුපාඩු තිබුණේ? කොයි වගේ අඩුපාඩු තිබ්බේ කියලා in terms of coaching, in terms of nutrition, in terms of techniques, strategies, matches බලන ඒවා, studying the match, everything. ඒක ඇත්තටම start කරේ අපිට ඕන crowd එක ගේන match බලන්න. So ඒකෙන් තමයි start දැන් මගේ අවුරුද්දේම match බලන්න crowd එක හරිම අඩුයි. ඒක මගේ අවුරුද්දේ ඉවර අන්තිම match එක වෙද්දී අපි බෙනඩික්ස් එක match එකක් ගාවා සුගතදාස් ස්ටේඩියම් එකේ. ස්ටේඩියම් එක half full වෙන crowd එක. ඒ කියන්නේ අපේ පැත්තෙම ඒ කියන්නේ half and half තිබ්බේ. අපේ පැත්ත full. ඒ කියන්නේ DS එක මගේ අවුරුද්දේ first match එක සමානක් කරලා බලන්න ආවේ රග ගාපු 3-4 දෙනෙක් විතරයි. එතනට ආවා. ඒ කියන්නේ quick change එකක් වුණා සාමාන්‍ය අන්තිම match එක බලන්න some moves. තව දෙයක් ඔය RDF එක ආපු එකේදී මම පොඩි දෙයක් කියනවා. නියුට්‍රිෂන් පැත්ත මම කිව්වා වගේ අපේ රග ගැහුවේ අයගේ parents ලගෙන් රග ගැහුවාට ඒ දවස්වල ඒ කියන්නේ අපි පටන් ගත්ත කාලේ එහෙම අර පේරන්ට්ස් ලැබිලා සපෝට් කරපු දේ සෑහෙන අඩුයි. ඒ කියන්නේ අපේ ජූනියර් ලෙවල් එකේදී අපිට අම්මලා කොයි හරි යනකොට පේරන්ට්ස් ලැබිලා ඉන්වෝල් වෙලා ෆුඩ්ස් අරන්ව දෙනවා. නමුත් ඒ අපි ඔය කියන විදිහට අපි ෆස්ට් 15 ගහන කාල වගේ ඉද්දි ගොඩක් අතෑරෙනවා. ඒ ලෙවල් එකේ. ඒතුළු නමුත් DS ක්‍රිකට් අරමෙම බැලුවම ඒගොල්ලෝගේ පේරන්ට්ස්ලා යනවා කැමරා අරන් යනවා ළම ඒව අපිට හර්ට් වෙන සෑහෙන. ඒ කියන්නේ රග ගහද්දී අපි මොකද අකමැත්තෙන් බොහෝ පේරන්ට්ස්ලා රග ගහන අය වෙවලා තිබ්බේ. ඒකට ඒ කාලෙදී අර ඒ අම්මගෙන් තාත්තගේ වෙන්න ඕනි කොටස තමයි ඔය RDF එකෙන් අපිට ඇත්තටම කෙසෙල් ගෙඩියක් හරි ඒ අදාළ පුස්ටි හරි මට හැබැයි ඒකෙදි තමන්ගේ ළමයින්ට සලකන විදිහට අයියා කෙනෙක් ෂෝට් එකක් ගහගෙන ඩිකි ඔක්කොම කිරපෙකට අනම්මනම් දාගෙන ඩිකි ඇරලා හැබැයි ඒකෙදි RDF එකේ මට මම 2010 දී ඒගොල්ලන් ඇවිල්ලා දෙද්දි සපෝට් එක ඒතුළු ක්‍රිකටුත් තිබ්බා. අපි ඉස්කෝලේ ක්‍රිකට් ඒ දවස්වල ලොකුවටම තිබ්බා. හැබැයි ඒගොල්ලොන්වත් ප්‍රශ්න කරන තැනකට පස්සේ අර උඹලට මෙහෙම සලකනවා නේද එහෙම කියලා. මොකද අර ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ලා එකතු වෙලා කරන දේ අපේ OB එකේ අයියලා ඇවිල්ලා අපිට ඇත්තටම උදේට මොකද ඒගොල්ලෝ දැක්කේ නැද්ද තමයි 2010 වගේ වෙද්දී අර ඔය ෆුඩ්ස් අරම ඒ අදාළ කෑම ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකේ ෂෙයා කරගෙන ඒක ගෙනල්ලා ඒගොල්ලෝ අපිට කිවි එක නියුට්‍රිෂන් මට මතකයි ඒදා සප්ලිමන්ට් පවා අපිට දෙන මේ මිල්ක් එකත් එක ඒගොල්ලෝ හදලා දෙනවා. හදලා දෙන්න වෙනම එක්කෙනෙක් OB එකෙන් අපිට එක්කෙනෙක් වෙනම එක්කෙනෙක් අපිට ඒකට දාලා තිබ්බා ඒ කාලෙදී. ඒකට ඒ අර ඒ අඩුපාඩුව අර අනිත් ස්පෝර්ට්ස් වල ක්‍රිකට් අය වුණත් බලාපොරොත්තු වෙන්නේ රගවලට මෙච්චර මෙහෙම සලකනවානේ මේ ප්ලේයර්ස්ලට කියලා. අපිට අතන මැච් එකට කලින් ඒ දවස්වල OB එකේ මේ ඔඩිටෝරියම් එකේ AC දාලා මැචස් පෙන්නන මැච් එකට යන්න කලින් මොරාල් එකද මට මතකයි ඒ කියන්නේ ඒ මම අසන්න අයියලාට ඒ සැප පහසුව මං හිතන්නේ ඒ මුලදී අයට තිබ්බේ නෑ. නමුත් RDF එක ඇත්තටම ප්‍රොපර් විදියට ඇවිල්ලා පටන් ගත්ත වෙලාවේ මම ඇත්තටම එහෙන් දැක්ක දෙයක් තමයි අපේ මැෂින්ස් ඔක්කොම අපිට මං හිතන්නේ සචිත්ගේ අවුරුද්දට එනකන් අපි ඔක්කොම වේට්ස් කරන්න ඔක්කොම ගියේ මේ ශ්‍රී ලංකා වේට් ලිෆ්ටිං ෆෙඩරේෂන් එකේ තිබ්බ ජිම් එකට. පස්සේ අපි තියෙන ඉක්විප්මන්ට්ස් ඔක්කොම හදලා දීලා අපේ ග්‍රවුන්ඩ් එකේ තියෙන ජිම් එක පවා ඉනිෂියලි ස්ටාර්ට් කරලා ඒක පටන් කියන්නේ මං කියන්නේ 100% මේ කාලෙදි හරි ගියා කියලා. ඒ බේස්මන්ට් එකේ ඒක පටන් දැන් ඒක හොඳ ජිම් එකක් දැන් ළමයින්ට තියෙනවා. ඒ වගේම පටන් ගත්ත ඒ කාලේ ස්ක්‍රම් මැෂින් එකේ පවා පැඩින් දෙම අයියලා කාලේ ඒව මුකුත් තිබ්බේ නැහැ. ඒ වගේම දාලා හිට් ෂීල්ඩ්, ටැකලින් බෑග් කියන දේවල් ඔක්කොම
මංජුල අයියා මේ කවුද අපේ මහේෂ් අයියලා ඒ දවස්වල ඒක ඇවිල්ලා හදද්දි අර ක්‍රිකට් අනිත් ස්පෝර්ට් එක ග්‍රවුන්ඩ් එකේ ඉන්න අයට බැලුවා මේ මොකද්ද මේ මුන්ට මේ වෙන්නේ කියන එක පවා ඒ වෙලේ චේන්ජ් එක දැක්කා. මගේ ඉයරක පටන් ගද්දි හිටියේ 20ක් අපේ හිටපු නමුත් පස්සේ අර ආසිතිලා සෑහෙන්න අන්තිම බිග් මැච් එකේ සිලෙක්ෂන් වලදී මේ ස්ක්වොඩ් එකේ 40ක් ඉන්නවා. 40ක් ටීම් එක සිලෙක්ට් කරලා එන්නේ ඒ විදිහට මේව වුණා. මම හිතන්නේ අවිද්දගේ අවුරුද්ද තමයි එතකොට මේ දැන් මේගොල්ලෝ මෙයා කිව්වා වගේ මෙයාගේ මේකෙදී ෆවුන්ඩේෂන් එක හොඳටම මේ වෙලා තිබ්බා. අර ස්ට්‍රෙන්ත් ඇන්ඩ් කන්ඩිෂනින් කෝච් කෙනෙක් තිබ්බා. අපිට අර ස්ට්‍රෙන්ත් බිල්ඩින් පාර්ට් එකේ පැත්තෙන් ඒ ඔක්කොම ටික වුණා. නියුට්‍රිෂන් පැත්ත ඔක්කොම වුණා. මම හිතන්නේ සජිත්යි මට මතකයි සජිත් අයියා ගියර් එකේ අපිට B ඩිවිෂන් එකේ කාලාපු එක අපි අපේ ඉයර් එකේදී ඕල් බොයිස්ලටත් අර ටෙස්ට් එක තිබ්බා අපි B ඩිවිෂන් එකේ රිටර්න් වෙන්න ඕනේ කියලා මගේ ඉයර් එකේ. අපි අර රනර්ස් අප් අපි අන්තිමේදී එන්ඩ් අප් වුණා රනර්ස් අප් වෙලා. මේ එකේ අර ඒ B ඩිවිෂන් ගියාට පස්සේ තමයි මම හිතන්නේ ඕල් බොයිස්ලා හොඳටම ඉන්වෙස්ට් උනේ. ඒ කියන්නේ ඕල් RDF එක හොඳටම මේ වුණේ අර මගේ ඉයර් එකේ. ඒකෙදී ඒගොල්ලෝ හොඳටම ඉන්වෙස්ට් කළා අර මේ වේක හොඳටම ගිහිල්ලා අපි මැචස් ටික දිනුවාට පස්සේ තමයි අර ඒගොල්ලෝ දැනගත්තේ හරි දැන් අපි මේක ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් A ඩිවිෂන් එකේ දැන් A ඩිවිෂන් එකට ටෙස්ට් එක ආවේ මගේ ඉයර් එකකින් පස්සේ අර අවුරුදු 12කින් පස්සේනේ අපි B එකේ දැන් ඒකට ගියේ අර එතනට වෙනකන් තමයි අර මේ වේක මේ වුනේ අර C එකේ දැන් B එකට යනවා B එකේ දැන් අමත් C එකට යනවා මේ ටිකේනේ ඒ ටික වුනේ දැන් මගේ ඉයර් එකකින් පස්සේ ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ දැනගත්තේ හරි අපි මෙච්චර ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් එහාට දැන් අපි මොකද්ද කරන්නේ කියලා. ඒ කියන්නේ ලක්ෂාන් ගියර් එකෙන් තමයි ඒක මේ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඒකට හේතුව දැන් ඒ කියන්නේ ඒ කාලේ මේගොල්ලෝ ඒ කියන්නේ මොන හරි දෙයක් අපිට ඕන නම් අපි උදාහරණ කියන්නේ හරි මොන හරි දෙයක් අපි කරලා ඉන්න බෑ. සෝ මේගොල්ලන් කාලේ වැඩේ අපිට වෙලා තිබුණා. And then after the year before me, we failed in A division rugby. From A division, we again came back to B division, right? And then I was the captain. There, it was a crucial point. I figured out, right? This entire history and the experience that I have gone through in DS rugby was for me to not fail at this point and to again push us towards the A division, right? So. මගේ අවුරුද්දෙන් A ඩිවිෂන් එක දැම්මට පස්සේ අපි අද වැටලම නැහැ. A ඩිවිෂන් එක අපි කොහොමද අල්ලම්ම හිටියා. අපි B ඩිවිෂන් runners up second place, right? And that year discipline එක in how players should wear shoes when they go to some place. Always wear shoes, no more slippers. Even education, they have to have good grades, discipline. Then we had a lot of facilities, right? I always encourage our team to act like very professional people in the community to build a character for themselves. So rugby basically built a character in our years. We have played in A division, at least we have been there, even though we didn't win or stay. Then we became B division, one of the most favorite teams, right? We were second. Right, we had a very crucial match. St. Thomas was unbeaten in our year. They have beaten Royal also in their own big matches. Royal was a big team in A division, so DS and St. Thomas were at B division as a final match, and we won that match with my leadership with 23-20 points. At the last few minutes, scoring a hat trick of tries. Who that I remember Gayan, who was my center. He played Kandy as well, if I'm not mistaken, and he had played for Sri Lanka as well certain matches. He was a great player. He scored about two of Gaya. Yes. CR. And so he's a great player. He still plays up to now. He was one of my seniors. Right. So anyway, I had that responsibility and that burden. This B division team has to win and go to A for my other juniors. Right? Even I'd like to ask you, because you played almost 6 years at Yes. the So what was the biggest difference from when you started your rugby career for DS to end in terms of facilities, in terms of environment? What were some of the differences? So as my brothers told, there was very less facilities from school and from the RDF when I first started. Which year? When That you first was started? in 2011. 2010. So in 2010, it was very... And you captained in 2013?
Yes, I captained 2013. So I played for Swift for some years as a senior member. As I remember from 2010, they had a plan of, okay, if Devin to become captain in 2013 at a very good group of teams at a A division level, then we should act from 2010 and 9 itself and create the culture. What I saw was our all boys becoming present, having a good technical team, having supplements, building our gym. Contribution of the RDF and the old boys was great in those years. That is what made the change in this whole rugby culture, and in our entire history, the most pivotal point was from 2010 onwards, where they envisioned my captaincy in 2013, that great things can be done from this year onwards. Right? Right. Yes. And the other one I want to ask is put චුට්ටක් අමුතු ප්‍රශ්නයක් මේක අහන්නේ හේතුව අපි කලින් පොඩ්කාස්ට් එකක් කරා නියුට්‍රිෂන් පැත්තෙන් කොහොමද වෙනස් වුනේ අවුරුදු 50 ඇතුලේ කියන එක ඕගොල්ලන් පැත්තෙන් හැබැයි දැන් අපි දැන් 70s to 80s අර බිත්තර කතා කිව්වා කුකුල් කුඩෝල පැනලා බිත්තර ගන්න සීන් එක තිබුණලු ඒ කාලේ ඊට පස්සේ 80s මේකත් තිබුණා දැන් ඕගොල්ලෝ නියුට්‍රිෂන් ගැන ගොඩක් කතා කරා ඕගොල්ලන්ගේ ඊරා එකේ කොහොමද නියුට්‍රිෂන් බලාගෙන මෙයාගේ නියුට්‍රිෂන් පටන් ගත්තා කියන මෙයාට නියුට්‍රිෂන් හෂාන් කාලේ මොනවද කියන්නේ කොහොමද මගේ කාලේ මේ ගෝල්ඩන් ස්ටෝරිස් වල දෙකක් විතර කියන්න හරි සාමාන්‍යයෙන් දැන් නියුට්‍රිෂන් පැත්ත එතකොට මගේ කාලේ නිල් කියලා දන්නව නියුට්‍රිෂන් නැහැ කොල්ලෝ හાર્ට් එකෙන් ගහන සීන් එක තමයි තිබ්බේ. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ආෆ්ටර් ප්‍රැක්ටිසස් මීල් එකක් කියන්නේ ඒක ඉන්ටර්නෙට් අපිට සමහරක් වෙලට හම්බ වෙන්නේ. ඒ මීල් එකක් හම්බ වෙනවා කියන්නේ අපිට ලොකු දෙයක් එතකොට. ඒ කියන්නේ මීල් එකක්වත් අපිට ආෆ්ටර් ප්‍රැක්ටිස් මීල් එකක්වත් නැති කාලයක් තමයි නියුට්‍රිෂන් පැත්ත ගැන කතා කරන්න තිබ්බේ. එතකොට ටීම් එකේ හැබැයි හොඳ කොල්ලෝ ටිකක් හිටියා. ටීම් එකේ දැන්ටත් ඒ කියන්නේ මම පොඩ්ඩක් ටීම් එක ගැන කියන්නම්. දැන්ට එයාර් ෆෝස් කැප්ටන් කරපු කෙනෙකුත් මගේ ටීම් එකේ හිටියා මදුෂාන්. සෝ තාමත් ගහනවා. සෝ ඒ වගේ ප්ලේයර්ස්ලා හිටියා මගේ ටීම් එකේ. එයාට කකුල් දෙකේම කික් කරන්න පුළුවන්. අපි දැකලා තමයි එයාව කික් කරලා ගත්තේ. සාමාන්‍යයෙන් හොඳම මොරාල් එකේම ගැහුවා. අපි සාමාන්‍යයෙන් ටර්න් ඕවර් මැච් එකකුත් තියෙනවා. ඒකත් කියන්නම්. අපි බෙනඩික්ස් එක මැච් එකක් ගැහුවා. ෆස්ට් හාෆ් එකේ උන් අපිට ගැහුවා. ග්‍රවුන්ඩ් සපෝට් උන් තිබ්බා. අපිට ගැහුවා. අපි ඒ කියන්නේ බීට් කරලා තිබ්බේ. සෙකන්ඩ් හාෆ් එකේ අන්තිම විනාඩි 10 අපි ට්‍රයිස් තුනක් ගිහලා මැච් එක දිනනවා. සෝ එච්චරට මොරාල් ටීම් එකක් හිටියේ. එතකොට ඒ හාෆ් ටයිම් එකේ ග්‍රවුන්ඩ් එකට දුවගෙන ආවේ ඕල් බොයිස්ලා. නිකන් නෙමෙයි දුවගෙන ආවේ. නිකන් වලියකට ගියාම කොල්ලොන්ට ගහන්නේ. ඒ වගේ ආවේ. ඒ වගේ ආවා මැදට ආවා. මට තාම මතකයි සට ගාලා කොනම දුන්නා. එතනින් පස්සේ ඒගොල්ලෝ ගියාට පස්සේ මම කතා කරා ටීම් එකට. මාර මොටිවේෂන් එකක් තමයි අර විනාඩි 5කට ඇවිල්ලා දීලා ගිය ඕල් බොයිස් ටික අපි වට කරගත්තා. ගහන්න ඕනේ උන් ගැහුවා. අපි ඒ සෙට් කරපු ඒ විනාඩි 5 හැදුවා මැච් එකක් වින් කරන්න දැනට. ඒ කියන්නේ එච්චරට අපිට ඒ වෙලාවේ ඇවිල්ලා ඒ ගහපු පාරවලේ අපිට දැන් මතක නැහැ ඉතින්. එහෙම ටීම් එකක් ඒ කාලේ හිටියා. එතකොට සමහර දවස්වලට කෑමවත් නැහැ. හරිද? එතකොට ටීම් එකට මම දැන් දෙනවා රයිට් මල්ලි. හෙට ඔයා පොල් ගේන්න. හෙට ඔයා මිරිස් ගේන්න. මම ඩිවයිඩ් කරලා දෙනවා කට්ටියට සච්චා. මචං ඔබ ගෙනේ මේවා. මම ඇදුවා කල්චර් එකක් රයිට්. අපි උයාගෙන යන්නේ කනවා. දෙල් ගහක් තිබ්බා. හොඳ කොල්ලෝ හිටියා ඇක්ටිව් කොල්ලෝ. දෙල් ගහලා ටින් ගාලා නගින කොල්ලෝ හිටියා මගේ ටීම් එකේ. ඒ DS ground DS ඇතුලේ දෙල් ගහලා. අක්ලි මට මතක දැන් ඒ අවුරුදු එහෙම වෙලා අපේ අවුරුදු වගේ ඉද්දි මම බැලුවා හරි මෙහෙම බර්ඩ් එකක් ළමයින්ටයි ළමයිගේ පේරන්ට්ස් වලට බර්ඩ් එකක් දෙන්නේ නැතුව අපි RDF එකට කියලා නියුට්‍රිෂන්. එතකොට අවින්කගේ අවුරුද්ද වගේ වෙද්දි මම අපේ තාත්තට දෙම කියලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා මට මතකයි හැමදාම අපේ සිල්ලර කඩයක් තිබ්බ රාජගිරියේ මං හිටියේ සිල්ලර කඩයක් තිබ්බා. ඒ කඩෙන් ක්‍රෙඩිට් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සල්ලි ගෙවන්න ඕනේ නැහැ බිල දාලා. හැබැයි තාත්තට තමයි බිල යන්නේ. ඉතින් ක්‍රෙඩිට් එකට අර කරනවා පරිප්පු කිලෝ 2යි සෝයා මීට් කිලෝ 2යි බත් පරිප්පු සෝයා මීට් පරිප්පු බත් පොල් සම්බෝල. ඉතින් ඕක ඔය වගේ ටිකක් අරගෙන ඔක්කොම අරගෙන මගේ පේරන්ට්ස්ලා හරියට උදව් වුණා. මගේ බාප්පා ඒතර RDF චෙයාමන් මේ අවුරුදු වල
හරියට එම කියලා ගල්ලා මාර කන්ට්‍රිබියුෂන් එකක් දුන්නා හැමදාම මැච් එකකින් පස්සේ අනිවාර්යෙන් අපේ අවුරුද්දේ හැමෝටම කන්න තිබ්බා. ඔයගොල්ලන්ම උයාගෙන යන්නේ කොහොමද? ඒ උයාගෙන කාපු සීන් එක ඒක කියන්නේ අපිට හිටියා යාම සීන් ග්‍රවුන්ඩ් එකේ ටීම් එකේ ඇතුළේ අර පොඩි ඇක්ටිවිටි එකක් කරන්න ඕන නා මට. ඒ කියන්නේ අපි ටික මාර ආතල් අපි ටික පොල් සම්බෝල කොටාගෙන දෙල් දම්පගෙන කාලා ඒක ආතල්යක් ගන්නවා. අපි වෙද්දි මෙතන අපිට ග්‍රවුන්ඩ් එකේ කෑට එක කෙනෙක් හිටියා උයලා ගල්ලා ඔක්කොම දෙනා මැච් එක ඉවරනාට පස්සේ චේන්ජ් වුණාට පස්සේ අපිට කන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි බෙදාගෙන කන්නේ. ඒ කියන්නේ කෝචස්ලාට ඇත්තටම කිව්වොත් එහෙම ශ්‍රී ලංකා කෝච් සමහර මාසවල කෝච්ට ගෙවර නැහැ. දැන් උදාහරණයකට මම උදේ පාන්දර මම ප්‍රැක්ටිස් කරනවා ග්‍රවුන්ඩ් එකේ කෝච් නැහැ. මම ටක් ගාලා අනිත් පැත්තට බස් එක අරගෙන යනවා කෝච්ගේ ගෙදරට. කෝච්ට තට්ටු කරනවා. සර් මොකද මේ එන්න මේ එහෙම කරන්න එපා. කම් ඒ කියන්නේ සර් එන්නේ මම හින්දා. හෂාන් උඹ අර ගානෙන්ද මම එන්නේ. දැන් සර් මම ගෙදරට ගිහලා එක්කන් එන්නේ. ඒ කියන්නේ අපේ ටීම් එක ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා කෝච් කෙනෙක් නැහැ. මම සුදත් සර් ගිහිල්ලා ගෙදරට ගිහලා සුදත් සර්ගේ බයිසිකල් එක සර් යන්න කියලා එක්කගෙන එනවා. අපේ කාලේ තිබ්බ ටිකක් ලොකු අඩුපාඩුවක්. කෝච් කෙනෙක් නැති. කෝච් කියවා මේ කෝඩිනේට් මදි. ඒ කියන්නේ OB එකයි මාස්ටර් ඉන්චාර්ජ් අතරයි එතකොට ටීම් එකත් එක්ක කතා කරන්න ඉන්නේ එක්කෙනයි. ඒ කියන්නේ දායදම්ම දෙක හර්ෂයයි වැඩ කරේ. ඒ කියන්නේ සල්ලිම් බලාගෙන නෙවෙයි වැඩ කරේ. කොල්ලෝ ටිකක් හිටියා, හොඳ ටීම් එකක් හිටියා. සර්ටත් අතල්ල යන්න බෑනේ අපි. සමහරක් මාසවල සර්ට ගෙවලත් නැහැ. සර් වලට ප්‍රැක්ටිස් ආව ග්‍රවුන්ඩ් එකේ හිටියා, අපිත් එක්ක හිටියා. එතන ලොකු ඩිවිෂන් කෝච් කෙනෙක් විදිහට එයාට අර සාමාන්‍ය වැඩිපුර වෙලාවක් අපිත් එක්ක කැප කරන්න බෑ. එයා ටයිම් ෂෙඩියුල් එකක් එක්කනේ ඉන්නේ. එයා ටයිම් එකට ආවා ටයිම් එකට ගියා. නේ ප්‍රැක්ටිස් කරන්න කට්ටිය හිටියත් ඉන්න සෙට් එකව දැම්මා ෂැඩෝ එක ගැස්සෙව්වා. එයා ගියා. ඉතින් අර ඒ කාලේ විදිහට ඒතකොට අපි ලොකුවට හැදිලා තිබෙන්නේ නැති කාලයක් නේ. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි මාර විදිහට සෙට් වුණා. අපි තනියම ප්‍රැක්ටිස් කරලා තියෙන ඕන තරම්. ඒ කියන්නේ ටීම් එකක් විදිහට තනියෙන් අපිට කියලා දීපු කෝච් ටිකත් එක්ක අපි තනියම ප්‍රැක්ටිස් කරලා අපි සෙෂන් එක ඉවර කරලා අපි මුයාගෙන කාලා අපිම යනවා. ඒ කාලේ ඒ විදිහම තමයි. නේ ඕන තරම්. සාමාන්‍යයෙන් අපිට ඇත්තටම මේ අපේ ග්‍රවුන්ඩ් බෝල් එක මතක කරන්නත් බෑනේ. අවුරුදු අශාන් අයගේ ඉඳලාම අශාන්ගේ මල්ලි පට්ට ප්ලේයර් මගේ අවුරුද්දේ වයිස් කැප්ටන්. ඒ කාලේ ඉඳලා මට මම දුකයි සැපයි දෙකම වින්ද මිනිස්සෙක්. මම ඒකදී චතුරංග එලක වරුදුල ඉඳලා. දැන් ඔයාගේ කාලේ ඉඳලා පොඩක් අපි දිගට යන් ඊට පස්සේ memorable matches වශයෙන් ගත්තොත් memorable matches මොනවද තියෙනවද මේ පරදින්න පුළුවන් හරි මොනවා හරිලා ඇති ප්‍රශ්න නැහැ but ඒකේ මොකක්ද significance එකක් තියෙන match මොනවද ඔයගොල්ලෝ අනිත් එක important matches that ඔයගොල්ලන්ගේ පැත්තේ ඒ පොඩි transformation එකක් තිබ්බ මේකේ ඒ මම දැන් ටිකකට කලින් කිව්වේ බෙනඩික් match එක සාමාන්‍යයෙන් very important match එක. ඒ කියන්නේ ඉස්සර අපි big match ගාවේ බෙනඩික් එක ගන්න. ඔව්. දැන් මේ big match දැන් මේ මෙතන වෙන කතාවක් තියෙනවා මේ අපි පොඩ්කාස්ට් එක පටන් ගන්න කලින් කතා කරා බෙනඩික්ස් එක්ක ක්‍රිකට් බිග් මැච් එකක ලොකු වලියක් ගිහිල්ලා තියෙනවා නේ. ඒකත් වැදගත් හේතුව ඒක තමයි මේකට බෑග්ග්‍රවුන්ඩ් එක සෙට් කරන්නේ. ඒ බිග් මැච් එකේ වලිය කොයි අවුරුද්දද ගියේ? ඒක ගියේ එතකොට මම ඒ බිග් මැච් එක බලන්න මම ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ ඔයාගේ අවුරුද්ද ඒ කියන්නේ නෑ මෙයාගේ අවුරුද්ද නෙමෙයි. මට වඩා ලොකු එකක්. කෙත්තාරාමේදී අපි සෙට් එකකට ගැවුවා මම මුදලාට තාත්තත් එක්ක ගිහින් හිටිය මැච් එක බලන්න. CCC ඊට පස්සේ තමයි දැන් පොඩි රග්බි පැත්තෙනුත් බෙන්ඩික්ස් එක්ක පොඩි රයිවල්රි එකක් තියෙනවා එතකොට. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් ඉස්සර බිග් මැච් ගහපු කට්ටියනේ. DS බෙන්ඩික් එතකොට ග්‍රවුන්ඩ් එකට ඒ කියන්නේ රග මැච් එකක් ගහන්න සෙට් වුණාට පස්සේ ගහන්නේ බිග් මැච් එක. බිග් මැච් එක වගේ. ඒක අර ස්ටේඩියම් එකේ පෙරෙන්න කට්ටිය ආවේ ඒ කියන්නේ ඔළුවේ තියෙනවනේ ආ රයිට් මුන් අපි ඔෆිෂියලි තිබ්බේ නැති වුණාට ඒක වගේ තමයි. අපි ක්‍රිකට් බිග් මැච් එක ගන්න අපිට තිබ්බ බිග් මැච් ගහද්දි නගවලට බිග් මැච් එක ඔෆිෂියලි තිබ්බේ නැති වුණාට ඒක අපි හිතාගත්තා. මේකත් බිග් මැච් එකක් වගේ තමයි කියලා. සචිත්ගේ කාලේ මොකද සචිත් තියෙන significant ලාස්ට් ඉයර් එකත් එක ගත්තාම ඉතින් ලුම්බිනි මැච් එක තමයි ටිකක් වැඩිපුරම තිබ්බේ නේ. ඒ කියන්නේ අපිට මහානාම මැච් එකක් ගහුවා. හැබැයි මගේ අවුරුද්දේ බිග් මැච් පටන් ගත්තේ මහානාමත් එක්ක. ඔව්. ෆස්ට් ඉයර් එක මගේ 2007 පටන් ගත්තේ. අපි තමයි ඒ කියන්නේ අපි දර්ශන් එකක් ගැහුවා. ග්‍රේෂන් ගුණාදර ත්‍රෝපි කියලා එකක් ගැහුවා ඊට කලින්. අපිට ඕන පර්මනන්ට්ලි අර බෙනඩික් එක්ක වගේ තියෙන වගේ මැච් එකක්. සෝ අපි මහානාම සාමාන්‍යයෙන් ඩිසිප්ලින් එකෙන් හොඳයි ඒ දවස්වල. අපිට ක්‍රිකට් ඒ කියන්නේ බෙනඩික් එක අවුල් ඉඳන් අපි ඒක අතෑරියේ. අපිට ඒ කියන්නේ බෙනඩික් එක යන්න බෑ හැමදාම වලි ග්‍රවුන්ඩ් එක අපිට සෙට් නැහැ. මහානාම ඩීසන්. මහානාම අපිත් එක්ක සෙට් බාස්කට් බෝල් මැච් අපි සාමාන්‍යයෙන් මහානාමයි අපි එකට ඒ කියන්නේ එකට ඉඳන් අපිට මැච් බලන්න පුළුවන් මහානාමත් එක්ක.
සාමාන්‍ය මම යනවා මහානාම ටෙන්ට් එකට මහානාමයෙන් අපේ ටෙන්ට් එකට යනවා හොඳයි. ඒ කියන්නේ අපේ අවුරුද්ද තමයි ඒක පටන් ගත්තේ මහානාමත් එක්ක. අය පොඩි කම්බිනේෂන් එකක් තිබ්බා ඒගොල්ලන්ගේ ස්කූල් කලර්ස් උත් අපිත් එක්ක මික්ස් කරන බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් කියලා කන්සෙප්ට් එකක් හැදුනා. බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් කියලා කන්සෙප්ට් එකක් හැදිලා රග්බි බිග් මැච් එකක් කේම පොඩි හොඳ එන්වයරන්මන්ට්. මගේ අවුරුද්ද එක පටන් ගත්තට තාම අපි ගහනවානේ. තාම ගහනවා. කන්ටිනියු කරනවා. ලුම්බිනි මැච් එක මොකද්ද සජිත්? ලුම්බිනි මැච් එක අපේ අවුරුද්දේ තිබ්බ ටෆ් මැච් වල තිබ්බ ඒක තමයි තර්ස්ටන් එකයි මහානාම එකයි ලුම්බිනි එකයි නේ. ඒ මැච් එක. එතකොට C ද ගහන්නේ? B එකේ. B එකේ අපි පොඩ්ඩක් ඩවුන් වෙලා ඉඳලා කට්ටිය පීක් එකේ එන්නේ මේ මැච් එකත් එක්ක. අපි සෑහෙන හොඳ ටෆ් මැච් එකකින් ගිහලා අපි කොහමද දිනනවා ඒකනේ. දිනලා ඉවරලා ඊට පස්සේ තමයි අපිට අනිත් මැච් දෙකත් අපිට දිනන්න තිබ්බ මැච් දෙකක්. ඉතින් පොඩි ප්‍රශ්න තිබ්බා රෙෆ්ලිගේ ප්‍රශ්නයක් තිබ්බා. ඒ ඉතින් එකම මැච් එක පරද්දපු එක්කෙනාව දෙවෙනි මැච් එකකට හම්බුන එක මාර අවාසියක් වුණා. You have to remember this. So, C division champs, B division runners up කළා දැම්ම B එකට, B එකෙන් up කළා දැම්ම A එකට, I B එකෙන් මම A එකට අප්ලයි. So, මෙතන තමයි change එක ගුණේ. අපි C එකේ ඉඳලා කෙලින්ම B second place A එකට ගියා. So, in 3 years we switched 3 segments. C B A in 3 years. වාගේ මොනවාද It was a very good. ඒilla ඇත්තටම මේ සජිත්ගේ අවුරුද්දේදී ඔය ගෲප් ටේබල් එක තිබ්බේ টොප් 8යි ටීම්ස් 8යි තිබ්බේ. ඒකට අපි අතරම ප්‍රැක්ටිස් කරේත් අපි හිතාගෙන ඉඳි අපිත් මේ අවුරුද්දේ B එකේම තමයි ගහන්නේ කියලා හිතානේ. නමුත් අපි සජිත්ගේ අවුරුද්දේ ටූර්නමන්ට් එක ඉවර වෙද්දී 8 වෙනි ස්ථානේ තමයි හිටියේ. ඒකට නමුත් ඊට පස්සේ ගෲප් එක ආය මේ කියන්නේ ගෲප් ස්ටේජ් එක වෙනස් වෙනවා ටීම්ස් 10ක් කරනවා. එතකොට අවාසනාවන්තදී අපි ඔය B එකේ ඉඳලා අපිට යන්න උනා C එකට. ඒකට ඒ වෙද්දී අපි ප්‍රැක්ටිස් කරලා හිටියේ B ඩිවිෂන් B එකේ ගහලා යනකොට ප්‍රොපර් විදියට ප්‍රැක්ටිස් වෙලා හිටියේ. ඇත්තටම අපේ ලීග් එකේ එහෙමනම් අපි ඒකට අපේ තිබ්බ ටීම් එකත් එක්ක ඇත්තටම ඒ ගෲප් එකේ කියන්නේ අපි අන්බීට්න් එක කියන්නේ අපිට ලොකු තරඟයක් දෙන්න තරමට මේ ටීම් සිටියේ නැහැ. ඔක්කොම ක්‍රිකට් ස්කෝර් වලින් තමයි අතරම ඉවර වුණේ. හැබැයි ඒ වෙද්දී විශේෂ දෙයක් තමයි ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එහෙම අව탁සේරු කරනා නෙවෙයි. ඒත් අපි ප්‍රැක්ටිස් උනේ B ඩිවිෂන් එකේ ගහලා ඊළඟ උදේ A ඩිවිෂන් යන්න අවින් කලාට හම්බුයි කියලා. නමුත් අර ඒගොල්ලෝ රග ස්කූල් රග්බි කමිටි එක ටීම්ස් චේන්ජ් ඒක ස්ට්‍රක්චර් එක වෙනස් කරා. ඒතකොට ඒකේ හින්දා තමයි අපි C එකේ ගෲප් C ඩිවිෂන් 1 C එකට ගියේ. ඒකට ඇත්තට ඒ අවුරුද්දේ මහානාම අපිට වඩා උඩ එකක හිටියේ. ඒතර මහානාමේ අපිට මතක විදිහට බිග් මැච් එකේ අශනයිලගේ පස්සේ ඉඳලා මගේ අවුරුද්ද වෙනකම පරාදයි. ඒත් මගේ අවුරුද්ද තමයි ඉස්සල්ලාම බිග් මැච් ට්‍රොෆි එක දිනන්නේ. එතකොට අනිත් දෙක මහානාමේ අපේ කාලේම B ඩිවිෂන් ඒ කියන්නේ টොප්ම ලෙවල් එකේ ප්ලේයර්ස් වුණත් ශ්‍රී ලංකා ගහන දෙන දෙනෙක් ඉන්නවා මහානාමේ. ඒ කියන්නේ චතුරංගයක අවුරුද්දේ මහානාම ගහන ටීම් එකේ අපේ අවුරුද්දේ. ඒ ඩිවිෂන් තමයි මහානාම ගහන. ඒතර අපි ලෙවල් එක අපි පල්ලා හින්දලා මගේ අවුරුද්දේ අපි මහානාමට ගහනවා. එතකොට ඒක විශේෂ දෙයක්. අපි ඒක ගොඩක් ලොකු ටර්න්ಓවර් එකක් වුණා. ඊට පස්සේ අපි ලීග් එකයි නොකවුට්ස් රනර්ස් අප් චැම්ප්ස් වෙනවා අන්බීටන් විදියට. කිසි මැච් එකක් පරාද නැහැ ඒ අවුරුද්දේ. ඉතින් ඒක තමයි මම මතක වෙන සිදුවීම තමයි ඒක තමයි මහානාම මැච් එක තමයි. ඒ ඇරෙන්න අර ලීග් එක අරකයි කියන එක අපි ප්‍රොපර් විදියට ප්‍රැක්ටිස් වෙලා හිටින්ද ලොකුම මේකක් වුණේ නැහැ තරඟයක් වගේ දෙයක් වුණේ නැහැ ඒකෙදි. කොහොමද B ඩිවිෂන් ඉඳලා අර මේක ඒකින්ද. ඔයාට අවික කොහොමද ඔයගොල්ලන්ගේ? මට මතක හිටින අන්ෆෝගේටබල් මැච් එකක් තමයි ඒත් මහානාම මැච් එක. මහානාමයි අපි දෙගොල්ලම B ඩිවිෂන් නේ අවුරුද්දේ. මහානාම හොඳ ටීම් එකක් එක්ක හිටියේ. අපි ෆස්ට් මැච් අපිට තිබ්බේ විද්‍යාර්ථ. අපි විද්‍යාර්ථගෙන් හොඳට කනවා කැන්ඩි වල ගිහිල්ලා. මහානාම විද්‍යාර්ථට ගහනවා ලකුණින් දිනනවා මැච් එක. එක ලකුණින් මැච් එක දිනනවා. අපි මහානාමය තමයි ඩිසයිඩර් රනර්ස් අප්. ඒ අවුරුද්දේ B ඉඳන් A ඩිවිෂන් යන්න. ඉතින් අපි බිග් මැච් එකක් ගහන්නේ ඒගොල්ලොත් එක්ක ඒක ලීග් එකේ මැච් එකක් එක්ක. ඒක තමයි අන්ෆෝගේටබල් මැච් එක. අපි ලකුණු දෙකකින් මේ මැච් එක දිනනවා. That's a very important match. ඒක මාර ඉම්පෝටන්ට් මැච් එකක්. ඒක පරදුනොත් අපි නැත්තම් අපි A division යන්නේ යන්නේ. දිනලා තමයි A ඩිවිෂන් යන්නේ. ඒ කියන්නේ බිග් මැච් එකේ මැච් එක ලීග් මැච් එක හැටියට කවුන්ට් යන්නේ. මොකද අපි ඒක දෙගොල්ලම එක සෙග්මන්ට් එක. වෙනම මැච් එකක් ගහන්න ඒක ලීග් එකේ ඒක ලීග් එකයි බිග් මැච් එක දෙකම එකට ගහන්නේ. එතකොට කොහොමද දැන් එහෙම ගහනකොට ඒ වගේ මැච් එකකට එන ක්‍රවුඩ් එක ඒ දවස් වෙනකොට එන්න පටන් ගන්නවා. එතකොට පටන් අරගෙන එතකොට එන්න පටන් ගන්නවා. එතකොට රොයල් කොම්ප්ලෙක්ස් එකේ තිබි මැච් එක හවුස්ෆුල්. මොකද බිග් මැච් එකක් ලීග් එකේ මැච් එකක්. ඕක යනවා ස්කෝල් හැමතැනම යනවා. ඇසෙම්බලි එකේ කියනවා හැමතැනම කියනවා. එතකොට කියන්නේ ඒ වගේ මැච් වලට ඒ සපෝට් එක එනකොට තමයි ඒ ගැම් වෙන්නේ. ඒ කියන්නේ DS කියලා
අයියලා කෑ ගන්නවා සීලෙම උඩ යන්න කෑ ගන්නවා ඇත්තටම. මොකද ඒ අවුරුද්දේ මහානාමත් ඒ ඩිවිෂන් යන්න ඕන ටීම් එකක්. අපිත් ඒ වගේම ටීම් එකක්. ඒක තමයි ඩිසයිඩර් මැච් එක. මොකද මහානාම විද්‍යාර්ථයට ගන්න අපි විද්‍යාර්ථයෙන් කරනවා අපි මහානාමට ගන්න. එතකොට අපි සෙකන්ඩ් වෙලා ඒ ඩිවිෂන් යන අවුරුද්ද. ඒ කියන්නේ ඔය කාලේ මහානාමයේ හැම වෙන්න ඒගොල්ලන්ගේ තිබ්බද ඕගොල්ලන් දකින විදිහට මොනවා හරි. ඒගොල්ලන්ටත් බැකින් එකක් හොඳ තිබ්බ. ඒගොල්ලෝ අපිට වඩා අපි වගේම ඒගොල්ලන්ට තෝබී එකෙන් ඒගොල්ලන්ගේ බැකින් එකකුත් තිබ්බා. ඒගොල්ලෝ අපිට ඉස්සෙල්ලා ඒ ඩිවිෂන් ගියා ටීම් එකක් මේර එකේ. අපිට ඉස්සෙල්ලා ඒ ඩිවිෂන් ගිහිල්ලා ඒ ඩිවිෂන් ගහලා XP ෆුල් එක්ස්පීරියන්ස් තියෙන අපි අර 2005 වල කේස් එකකින් අපි පල්ලයට වැටුණාට මහානාම වැටුන්නේ නැහැ නේ. මහානාම හැමදාම BC එකේ තමයි හිටියේ. බට අපි අර යටේ ඉඳලා උට්ටාවා අපි. 2006 වගේ කාල සීමාවෙදී අනිත් ඉස්කෝලවලත් ඇත්තටම රග ඩෙවලොප් කරන්න ඕනි තැනක හිටියා. දැන් ඒක සක්සස් වෙලා තියෙනවා. දැන් ඇත්තටම ඒ ඩිවිෂන් ඒ උනන්දු තිබ්බ ඉස්කෝලවල තමයි තියෙන්නේ. සෛරා ආවා, DS ආවා, මහානාම ඩිවිෂන් ආවා, ආනන්ද ආවා. ඒ අර ඒ දඟලපු ඒ ඩෙවලොප්මන්ට් 2010 වලදී ඒ දඟලපු ඒවා සක්සස් වෙලා OB එක බහලා ප්‍රොපර් ප්ලෑන් වලට අපි ඉස්කෝලවල තමයි දැන් ඒ ඩිවිෂන් ඉන්නේ. ඉස්සර ඇත්තටම රගගේ කිව්වම ඉස්සර අපිට එන ඉස්කෝල පතන පීටර්ස් රෝය තෝමස් ඔය ටික විතරයි. මම හිතන්නේ ඒගොල්ලන්ටත් අර ඉස්සර නැති වෙනම කම්පිටිෂන් එකක් ඒගොල්ලන්ටත් ඒ කම්පිටිෂන් එකක් දැන් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳ වුණත් නැතත් ඒ කියන්නේ for example අපි ගත්තොත් එමේ ඉස්සර ශ්‍රී ලංකන් ප්ලේයර්ස්ලා ගත්තොත් එමේ හැම වෙලේම ඔය තෝරාගත් ස්කෝර් වලින් ඊට පස්සේ අපේ ප්ලේයර්ස්ලා ශ්‍රී ලංකාව ගහන්න පටන් ගත්තා. දැන් අපේ ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකන් ටීම් එක කන්ට්‍රිබියුට් කරපු ප්ලේයර්ස්ලා හොඳම ප්ලේයර්ස් දෙන්නෙක් ඉන්නවා. බුද්ධින් මල්ලීම හොඳටම ගැහුවා. So in my year in B division us and DS and St Thomas were the best two teams in B division, right? But we have lost one match. Unfortunately, we lost one match. So B division up till our match was the last match. Our match was the last match to decide who are the top two teams in B division. St Thomas have already been number one in our league. So for us, for the second place, it was very crucial that we win the St Thomas match because we already had one loss, unfortunately. And I used to remember St Thomas was a great team at that time. Right? We were equally the same. For 1 month, we lived and ate and breathed. Everything was just to beat St Thomas in that round. For 1 month. For 1 month. That was all the training we did. We had a small gap for the last match because St Thomas had to play Royal in their big match. Okay. We sort of had a gap. Yeah. Even though they did not have that gap to prepare. I still remember we would lift weights, we would train every day from 6 a.m. onwards just to aim that guy. Okay, St. Thomas, we're going to beat you, we're going to beat you, we're going to beat you. Such sort of focus for exact 4 weeks of training just to get that match. And we had people individually trained just to, okay, who is his good player? Okay, he has, okay, number 10 is a good player. How to tackle number 10? Special training only. Just marking speed, individual training. It was such a battle in formation that we had the sort of vision to definitely win. And for the first time in DS history under my leadership, we won with St. Thomas 23 to 20 points at the last few minutes. And it was it was such an amazing match that I had a plan. I was a very strategic guy when it comes to matches, always as a captain. And I wanted to be the first team to score some points. And just on the half line, we got a penalty. We considered a penalty. And then I was like, everyone wanted to do a touch. Almost 40 meters. All want to touch. I was like, no. I've been training my kicker for 4 weeks. He would have... So I had a plan. I was like, the only way to win St. Thomas is through penalty points. Because it was very difficult to score tries. Okay. Defense is good. Both very good teams. Which means scoring a try would be a bit difficult, not that easy. Yeah. So only way is to gain from their mistakes and to capitalize on those, right? So for those 4 weeks, I made sure my kicker, right? His name was Suraj at that time, right? He was a very good kicker. He was number 10, fly half, right? He was taking placement goals every day. For 30 days, I made sure he does 100 kicks every day. No, wow.
The only thing I did was this is the only job. Before practices, after practices, finish 100 kicks every day for the past 30 days. And from that 40, I was like, no touch. Take the kick, macha. So this guy must have done 3,000 kicks in the lead up to this. 3,000 kicks leading up to that crucial moment. First 5 minutes of the game, they gave us a penalty, 40 meters. We put a kick, first 3 points on the scoreboard. Okay, now we are set. Okay. Right? So that's sort of an aim, that's sort of a practice. Devin was a real good player. Actually, we've seen him. We've seen the leadership, everything. That's the reason he played in my team. Because ඒ කාලේ දැක්කම කියන්න බලන්නේ he has something කියලා ඒක මම දැක්කා යාගේ. අවින්කගෙත් දැක්කා. And this guy in my era, this guy is a devil. And this guy is not even giving me the ball most of the time. Because අපේ එච්චර හොඳ ෆිට් එකක් හොඳ බ්‍රදර්හුඩ් එකක් තියෙනවා. මට බෝලයක් හම්බුණා මම හැම වෙලේම සච්චර තමයි දෙන්නේ. සානායික ගෙදර ඉන්න එක්කෙනා ගැන කියන්නේ මල්ලි ඊට වඩා ප්ලේ සච්ච දන්නවනේ. දැන් ඉස්සර ඩීඑස් රගවල ඇත්ත මල්ලිව කතා වෙන්නේ නැත්තේ. මල්ලි කතා අයියා මල්ලි දන්නේ නැද්ද? අයියා මල්ලි කතා කරන්නේ ප්‍රැක්ටිස් එකට එන්න මල්ලිට අදිමදි. හැබැයි මැච් එක ඇතුලේ උපරිමේ දීලා තියෙනවා. 100%. අපේ මල්ලි 100%. ඒ කියන්නේ for example big match එකේ මගේ හොඳම පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා මාළම. big match එකට මම දානවා. big match එකේ පොඩ්ඩක් playing මදි. මම ඊට පස්සේ බලනවා කාවද දාන්නේ කියලා බලද්දි මමයි කෝචේ දැන් කතා කරන්නේ. දැන් කෝච් මගෙන් අහනවා කාවද දාන්නේ. මම බැලුවා ඒ සෙට් එකේ එතකොට පීක් එකේ ඉන්නේ අපි මල්ලි. මට ප්ලේයර්ස් ලා දැක්කම කියන්න බලමු ගහන්නේ කියලා. මං කෝ අරුවේ වන්නේ. මල්ලි හොඳම අපි කාල සීමාවේදී කියන්නේ අශානල්ල කාලේ ඉඳලම හොඳම ස්කිල්ස් තිබ්බ සාමාන්‍ය ඒ දවස්වල අපිට ඩීඑස් රග මේ දැන් දින තත් හිටියා නම් අද ශ්‍රී ලංකා ගහන එක්කෙනෙක් තමයි රුක්ෂාන්. ඒකේ 2010 යා බෙස්ට් මයිලෝ ප්ලේයර් එහෙම හම්බුණා. රුෂාන් කවුද? රුෂාන් කවිදු. මගේ වයිස් කැප්ටන් හිටියේ රුෂාන්. Side steps Our group, one of the best players was Gayan, who played in CR, I think Gandhi, and even went to play nationals. Then, when we take off Buddhima, he first played under 15 in my year, and then we sort of motivated and encouraged him and gave the necessary basic fundamental skills to be a player. And to give an opportunity and have that experience in my year where he is 4 years younger than me. And soon after, little we knew that he became one of Sri Lanka's best players. Actually, performing in Sri Lanka Sevens. I've seen him like that time when in my first 15s. This guy is not leaving the ground. He's such a small guy then. And this guy is not even listening to me. He's asking me, tell me what to do. මං ඊට පස්සේ බැරිම දැනක right. If you want to be a good kicker from now on, you start kicking. මං ඊට පස්සේ උඩ ගිහලා channels දෙනවා. Okay. Kick from 20, kick from 40. 40 direction එකක් දෙනවා. ඒ කියන්නේ මට හරි වදයක්. දැන් මූ ගෙදර යන්නෙත් නැහැ. පොඩි ළමයෙන්නේ. පොඩි ළමයෙක් parents ලා කවුරුත් එලා ගෙදර යන්නේ නැහැ. ඒ කියන්නේ මම බලා ගන්නවා. දැන් මම එතකොට ඒකයි මම තමයි senior එක කෙනා. මම first 15 අයියා වශයෙන් මම පොඩි මෙක්කෙනාව මම බලන්න ඕනේ ග්‍රවුන්ඩ් එකේදී දුර ඉඳලා මම බලන් ඉන්නේ මගේ පොඩි ඔඩ් එක මොකද කරන්නේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් කෝච් ලේට් නම් මම ගිහලා අපේ සීනියර් මායි ගිහලා ප්‍රැක්ටිස් සෙෂන් හදනවා ඕකේ මල්ලි මෙඩික් කරන්න කරලා වල අන්තිමටම දැන් ඉන්නවනේ ඒ ග්‍රවුන්ඩ් එකේ යන්නේ නැති ප්ලේ කෙනෙක් තමයි බුද්ධි අවුරුදු 8ක වගේ ඩිෆරන්ස් එකක් 8ක් නෙවෙයි 8කට මම හිතන්නේ අවුරුදු අෂාන් ඉද්දි බුද්ධිම ග්‍රවුන්ඩ් එකේ කියන්නේ අෂාන් අයියා අවුරුදු 20ක් වගේ බුද්ධිම මම දැන් ග්‍රේඩ් 1 විතර ඇති එතකොටත් නෑ බුද්ධිම හැමෝටම මතකයි හතර පහ ඒ කියන්නේ මමත් බුද්ධිම දැන් ශ්‍රී ලංකා ප්ලේයර් කෙනෙක් වෙන්න මටත් මතක කියන්නේ බුද්ධිම මටම අපි අෂාන් අයියට මතකයි කියන්නේ බුද්ධිම චූටිම චූටි. ඒ කියන්නේ එක වසරේ වගේ ළමයෙක්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය ටච් වෙන්නෙම නෑනේ ග්‍රේඩ් 1 ළමයි under 20 එක්කනේ. ඒ වුණාට බුද්ධිම ඒ කාලේ ඉඳලම මට මතක ඇති කාලේ ඒ කියන්නේ බුද්ධිම ප්‍රියරත්න හේතුවක් දන්නේ නෑ. ඒ වුණාට පොඩි කාලේ ඉඳලම ග්‍රවුන්ඩ් එකේ දකින්න මූණ. මට ඒ කියන්නේ සචිත්ලගේ ප්‍රැක්ටිස් වලට ගිහිල්ලා හරි කොහොම හරි නැත්තම් මට වඩා චතුරංගලගේ ප්‍රැක්ටිස් වලදී. චතුරංගලගේ ප්‍රැක්ටිස් වලට මම යනවානේ. චතුරංගලගේ ප්‍රැක්ටිස් වලට යද්දී ග්‍රවුන්ඩ් එකේ ඉන්න වදකාරයෙක් තමයි ওই බුද්ධිම කියන්නේ. In our year only he probably got to play. Okay. First 15 and these good teams. A division, B division teams ගහන්න උනේ අපේ අවුරුදු. ඒ කියන්නේ මම ඒක කියලා දෙන්න හේතුව මට ඔය රසල් කියලා අයිය කෙනෙක් හිටියා. 2001 captain, one of the best kicker in Sri Lanka. So මම පොඩි කාලේ එයාගෙන ඔය channel එකෙන් අහන්න ගිහිල්ලා. මොනවද කරන්න ඕනේ. So ඒ දෙන්න තමයි මම ඒ කාලේ රසල් ලෑ කියන්නේ 2001 හිටිය සුපිරි බුලට් එකක්.
මම ඒගොල්ලන්ගේ මැචස් බලන්න කියලා තියෙනවා හැව්ලොක්ස් එකෙන් ප්ලේ කරලා දිනවා සුපිරියර්ටම් ප්ලේ කරපු එකට තමයි ඒක රසල් කියන්නේ. එතකොට එයාගෙන් මම ගිහිල්ලා හද්දි එයා මට දුන්න ගයිඩන්ස් එක තමයි මල්ලි ඕකේ ඔබ ෆුල් බෑක් නම් මේ ඩිරෙක්ෂන්ස් වලින් කික් කරපන්. So ඒකම තමයි මම බුද්ධිමට දුන්නේ. And Buddhiva became to be one of the best fullbacks Sri Lanka has ever produced. Yes. You know, we've heard of. Yeah. And there are two other players. මොකද Jam Naja මොකද CR hat-trick score කරපු අපේ Yes. මොකද Ayan. මේ කවුද අන්තිමල්ගොඩ ළඟදී මදුෂාන් කියන්නේ ඒ කියන්නේ පෝස්ට් කැප්ටන් 2000 දැන් ක්ලබ් ප්ලේයර්ස්ලා DS එකෙන් යනවනේ. ඉස්සර ඇත්තම එහෙම ක්ලබ් ප්ලේයර්ස්ලා නැහැ. Yeah. අපේ මතක හැටියට ඉන්න පළවෙනිම ක්ලබ් ප්ලේයර් ඇවිල්ලා විරාජ් අයියා මම හිතා විරාජ් අයියා නේද මම නම හරියට මතක නැහැ. විරාජ්. ශ්‍රී ලංකාවක් ගැහුවා. එයාට පස්සේ අපේ මතකේ තියෙන එක තමයි මේ ඉද්දමල්ගොඩ. ඉද්දමල්ගොඩ එයා ෆෝස් කැප්ටන් උත් කරනවා. එතකොට මේ ක්ලබ් ප්ලේයර් කෙනෙක් විදිහට DS එකෙන් අපි කියන දැන් තව එක්කෙනෙක් කියලා ගැමුණු ගැමුණු 2004 එක්කෙනෙක් කියලා ගැමුණු පොලිස් ටීම් එක ගැහුවා. අර එහෙම අතලොස්සක් තමයි ක්ලබ් ප්ලේයර්ස්ලා තින්නේ. ඒතකොට දැන් මගේ කාලේම ක්ලබ් ප්ලේයර් කෙනෙක් හිටියේ ජජ් අයියා. ජජ් CH එකේ කැප්ටන් එතකොට ඊට කලින් හිටියා තුසිත අයියා හැව්ලොක්ස් එකේ. So ඉඳලා හිටලා තමයි මේ ක්ලබ් ප්ලේයර් කෙනෙක් යන්නේ. මේ හොඳ ප්ලේයර්ස් නැතුවට නෙවෙයි. අපිට කල්චර් එකක් තිබ්බේ නැහැ. එහෙම මේ ස්කූල් රබ්බි වල මෙහෙම ක්ලබ් රබ්බි කියලා තියෙනවා කියලා. right මට තා පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේ කීපවත් එක කැප්ටන් කෙනෙක් හැටියට ඔයගොල්ලන් ටීම් එකේ ගහනකොට ඔයගොල්ලන්ට කොච්චර කන්ට්‍රෝල් එකක් හරි ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවද ගේම් එක කන්ට්‍රෝල් කරගන්න විදිය ගැන? ඒ කියන්නේ හැමෝම නිකන් රෙකෝඩ ඕගොල්ලන්ට කියන්නේ කෝච් නැත්නම් අපි ගොඩක් වෙලාට හිතෙන කෝච් කියන එක කරනවා කියන එකනේ. හරි කෝච් කියනවා එයා දෙනවා මෙන්න මේක ගහන්න අරක් ගහන්න කියලා. හැබැයි I should කෝච් කෙනෙක් tell about our coach. In my year, it was Viraj sir. He was a captain of CRNFC. He was a great forwards coach. He was the main our head coach. Luckily, now I was a very strategic player and I loved controlling the game as a leader from a very young age with all the experience I've had. So he identified it, and luckily he will be like, look, Kevin, it's your time now. I'm just gonna go chill, just watch. He will just sit, you play. So I get to choose the plays, what to do. He will choose the team for me, and with my agreement, I was like, yes, this is okay, sir. Okay, now you play. Don't disturb me. You know what to do. You be the leader and you take it. So I had that luxury from a coach. I felt some of these guys didn't have. Mostly coach වාගේ කාලේ was මට දැන් මෙයාගේ ලීඩර්ෂිප් එක වෙනස් තනිකර මෙයා කියන විදිහට මෙයාට ඕනේ ඒ to ලීඩර්ෂිප් එක control අරගෙන that and do it my way. Not the coach, not the old boy. I did it my way and achieve. දැන් මගේ විදියට ගත්තම අපේ ඒසිස් ඒසිත් එන්න කොහොම මතක් කරන්න ඕනේ ඒසිස් නිසා තමයි මම ගොඩක් ස්කිල් එක බිල්ඩ් උනේ හැමදේම බිල්ඩ් උනේ එයා ගත්තාම එයා හෙඩ් කෝච් කෙනෙක් හැටියට එයා මාර කන්ට්‍රෝලින් කරක්ටර් එකක්. එයා තමයි ගේම් ප්ලෑන් එක දාන්නේ. එයාට ඕන විදිහට තමයි ගහන්න ඕනේ. අපි ගේම් එක ඇතුලේ අපිට ඕන විදිහට මේක කරන්න ගියාම මැච් එක ඉවරනට පස්සේ ඉවරයි. ඔව්. දැන් එහෙම ගත්තොත් එහෙම මගේ ලීඩර්ෂිප් එක හැටියට මට තිබ්බේ ගේම් ප්ලෑන් එක ප්ලේ කරන්න. මට මේ වෙලාව තිබ්බේ නෑ මගේ විදියට මේව කරන්න සර් කියන විදියට තමයි අපි මං ගොඩක් වෙලාවට මගේ ඉයර් එකේ මේව කරේ. අනිත් එක මගේ ටීම් එකේ 8 දෙනෙක් හිටියා සීනියර්ස්ලා ගේම් එක කන්ට්‍රෝල් කරන්න. ඒක නම් මට තිබ්බේ ඕලුක් කරන්න. ඒ කියන්නේ හැමදේම දැන් පැක් එක ගත්තාම පැක් එකේ ලීඩර් කෙනෙක් හිටියා ලයින් එක ගත්තාම ලයින් එකේ ලීඩර් කෙනෙක් හිටියා අපිට මේ ගේම් ප්ලෑන් එක ඉනිෂියේට් කරන්න පුළුවන් වෙලා තිබ්බා ඒ යන විදියට සර්ගේ ඩිරෙක්ෂන් එකත් එක්ක මගේ මෙයාට හා සමානයි මට මගේ එකේ පොඩි විශේෂත්වයක් තියෙන අශාන්නයගේ මල්ලි මට වඩා ගොඩාක් සීනියර් ප්ලේයර් කෙනෙක් එතකොට එයයි මම එක පන්ති වල එක වයසේ මම කැප්ටන් වුණාට එයා වයිස් කැප්ටන් වුණාට සීනියරිටි එකෙන් ගත්තාම රුෂාන් ඇවිල්ලා එයාගේ ප්ලෑන් එයාට හොඳට මැච් රීඩ් කරන්න පුළුවන් සහ මට පේෂ එක තියෙන්නේ AC දෙන්න ඕන කියන දේ කරන්නත් උන් රුෂාන් කියන දේත් කරන්න. එකම දේ අර හරිද? ඒතර රුෂාන් ඒ කියන්නේ සාමාන්‍ය දැන් 3 වසරේ වගේ ඉඳලා 3 වසරේ දැන් දන්නවා මම රක් ගන්නවා කියලා ගෙදරදී ඒ කියන්නේ මගෙත් එක කරන්නේ අපි දෙන්නට කොරිඩෝ එකේ අපි දෙන්න ටැකල් කරගන්න. තුගුඩ මං අර මත අරවින්දලා 96 වර්ල්ඩ් කප් එකේ අරවින්ද රෝණ විදිහට ඉන්නා වගේ මම ගියාම එකක් තමයි දැන් මම ගිහිල්ලා මෙහෙම කරන මේක
මගේ මට බයින එක එයා මට ගහන්න බැරි කමට ඒක කොහෙන් හරි අපේ ජූනියර් කෙනෙක්ගේ කනක් කරා තමයි යන්නේ. ඒ කාට හරි ගහලා තමයි යන්නේ. මොකද ඒකයට කරගන්න බැරි වුණොත් ළඟම හිටිය විශ්ව ෆ්ලයි ආෆ්ටර් පාර හම්බ වෙන අනිවාර්යයෙන්ම ෂුවර් එකනවා. ඉතින් ඒක හරි අමාරුයි කොන්ට්‍රෝල් කරන්න. ඩෙවින්ලත් ඉතින් ඒ කාලේ මතකයි අර පැක් එක අපි කතා කරන ෂේප් එක යනවා. එයාට රුෂාන්ට කරන්න ඕන එක කරලා දුන්නේ නැති වුණොත් හරි ප්‍රශ්නයි. මොකද I remember AC sir, I was now in Avinka's age, Avinka's group, I was also a very crucial player in the pack and playing, right? I came in, so AC sir said to do something, I did what I want. Okay. 2 minutes, benched. He knew that you did what he wanted. Yeah, because I did what I wanted, he benched me. You are playing. සචි වාගේ It was like that. මල්ලිලාගේ තුන්දෙනාගෙන් වඩා ලොකු වෙනස්කමක් තිබ්බා අපේ. අපේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් කොච්චර ඉවර වුණත් මැච් එක වෙලාවේදී අපි කොච්චර ගේම් ප්ලෑන් ඔළුවේ තියන් හිටියත් මාර අමාරුයි ගේම් ප්ලෑන් එක රන් කරන්න. හැබැයි ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ මේකම කරන්න කියලා. හැබැයි ඉතින් ගේම් ප්ලෑන් එක සම්පූර්ණම ඇතුලේ රන් කරේ මගේ දැන් ඔය මේ අමිලමලට හිටියා වගේ සීනියර් ප්ලේයර්ස්ලා අපේගේ හරි අඩුයි. මගේ අවුරුද්ද සීනියර් ප්ලේයර්ස්ලා 4යි. දෙන්නයි දෙන්නේ ඔව් අනිත් දෙන්න ඒ කියන්නේ සීනියර් වුණාට දැන් පොඩි කාලෙන් දැන් ආපු කට්ටියත් එක ගත්තොත් සීනියර්ස්ලා දෙන්නයි නෝමලි ගත්තොත් 4යි. ලාස්ට් ඉයර් ප්ලේයර්ස්ලා. එතකොට මාර ගේමක් දෙන්න ඕන කට්ටියව ඇදගෙන යන්න. ඒ කියන්නේ මම ඩවුන් වුණොත් ආයි අප් කරන්න කවුරුත් නෑ. එතකොට දැන් වයිස් කැප්ටන් හිටියේ මාත් එක්ක ආසිරි. ඒ කියන්නේ මාත් එක්ක පොඩි කාලේ ඉඳන්ම අන්ඩර් 14 15 ඉඳන්ම ආපු එක්කෙනෙක් තමයි ආසිරි. එතකොට දැන් මම බලන බැල්මට දන්නවා මොකද්ද කියන්නේ කියලා. හැබැයි මටත් පොඩි කේස් එකක් තිබ්බා ඉඳලා කෝඩ් එහෙම අමතක වෙන කේස් එකක්. මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කැප්ටන්ස්ලා වැඩි. එතකොට ජූනියර් ලෙවල් එකේ හිටිය කැප්ටන්ස්ලා වැඩි. සජිත් ඉන්නවා, රුෂාන් ඉන්නවා, රීසා ඉන්නවා, ආසිරි ඉන්නවා. ඒ ටීම් එකේ කැප්ටන්ස්ලා වැඩි වුණා. මම කලින් කිව්වා වගේ මට පොඩි බගල්ලන් ආපු බෑකප් එකක් තිබ්බනේ. එතකොට අපිට දැන් ලයින් එක වුණත් වර්ක් කරනකොට ලයින් එකට ආයි කියන්න දෙයක් නැහැ. සමහර වෙලාවට සර් දැන් ගහලා ආපු කේස් එක දැන් මෙගලන් ටීම් එකේ හොඳට අපේ මල්ලිලා මේගොල්ලෝ එතකොට දන්නවා. හැරෙද්දි දන්නවා මොකක්ද හැරෙද්දි දන්නවා. ඒ කියන්නේ ගේම් ප්ලෑන් එක යාළුවා සීනියර්ස්ලා අරුවින්ද අර ජූනියර්ස්ලාට හොඳ ඔපචුනිටි එකක් ආව perform කරන්න. කොච්චර කෝඩ් එකක් එතකොට හෂන් වාක් කාලේ මොකද කියන දැන් අර වා කියපු දැන් බිල් කරගෙන එන්න පටන් ගන්න කාලේ වාගේ කොහොමද කැප්ටන්සි එකට තිබ්බ කන්ට්‍රෝල් සාමාන්‍ය එතකොට දැන් මට ඩීල් ගන්න ඕනේ ශ්‍රී ලංකන් සෙවන්ස් කෝච් ශ්‍රී ලංකන් කෝච් කෙනෙක් එක්කනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ එයා ෆ්‍රීඩම් එක දෙනවා. කියන්නේ මැච් එකේදී කරන්න ඕන දේවල් ටික කරන්නේ මම තමයි. හැබැයි ප්ලෑන් එකක් කියනවා අශාන් මේ ටික වෙන්න ඕන කියලා එලියට්ලා ඒ කියන්නේ ලොකුවට ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකන් කෝච්නේ එලියට්ලා ගොඩක් කරානේ එහෙම මෙහෙට දුවන්නේ මෑන් හිටගෙන ඉන්න මට මොනවාරි දැනගන්න ඕන නම් මම බලනවා. එතකොට මට කියනවා කරන්න ඕන එක. හැබැයි ඊට අමතරව ගොඩක් වෙලාවට මම නම් ඒ කියන්නේ මැච් එක ඇතුලේ ඒ ඩිසිෂන් එක ගන්න මට එම්පවර්මන්ට් ඒ කියන්නේ මට දීලා තිබ්බේ පවර් එක දීලා තිබ්බේ. අනිත් එක මැච් එක මැදදී ස්විච් ඔන් ස්විච් ඔෆ්. ඒ කියන්නේ මට ටීම් එකේ 14 ප්ලේයර්ස්ලා මම බලාගෙන ඉන්නේ සීරියස්ලි මැච් එක ප්ලේ කරද්දී. ගොඩක් වෙලාවට මට පේනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට රක්ස් මම කරන්නේ බෝලේ ගොඩක් වෙලාවට ක්ලියර් කරලා දෙනවා අනිත් 14 දෙනාටම ගහන්න. මගේ එකේ ඇත්තටම කිව්වොත් එහෙම මම මගේ එකට වඩා මම perform කරලා තිනවා ඊට පස්සේ එකේ මර්කන්ටයිල් ගහලා. සීරියස්ලි. ඒ කියන්නේ මට ඕනේ මේ 14 ප්ලේයර්ස්ලව ගස්සන්න. මට දීලා තිබ්බේ ඒ වගේ ප්ලෑන් එකක් අපේ කෝච්. මට හිටියා හොඳ කී ප්ලේයර්ස්ලා. දැන් මදුෂාන්ට එහෙම මැච් එකේ එකපාරට මට අමුතු දෙයක් කරනවා නම් මම මදුෂාන් ළඟට ගිහලා මදුෂාන්ගේ මමයි කතා වෙලා එනවා. ඒක කරනවා ඒක අනිවාර්යයෙන්ම try එක. ඒ වගේ දේවල් වුණා. සාමාන්‍ය දැන් කෝච් දන්නවා නම් කියන්න දෙයක් නැහැ කියලා එයා දෙනවා. ඒ කියන්නේ අපිට කියන්නේ මැච් එක අන්තිම වෙනකන් උඹලා එන්ජොයි කරන්න ඕනේ මැච් එක. අන්තිම වෙනකන් ගහන්න. දැන් මෙතනින් පස්සේ තමයි I think ප්‍රශ්න තිබෙන අමිලගෙන් පස්සේ මෙහෙට එන්නනේ දැන් RDF එක ඉන්වෝල්ව්මන්ට් එක එන්නේ. දැන් එතකොට කෝච් ඉන්නවා, ඇසිස්ටන්ට් කෝච්ලා ඉන්නවා, කැප්ටන් ඉන්නවා, ඕල් බොයිස්ලා ඉන්නවා. මැච් බලන්න ඇවිල්ලා මේකට මේක ඉන්වෝල්ව්මන්ට් එක තියෙන කට්ටිය ඉන්නවා. ඇඩිෂනල් එකක් කරන්න නම් සාමාන්‍යයෙන් එතකොට මගේ කාලේ ඒ කාලේ ග්‍රවුන්ඩ් එකට තමන්ගේ ටයිම් එක හරි කැප කරන්න අපිට උදව් කරන්න ආවා විරාජ් 2005 ගහපෙක් කෙනෙක් ටොපි ආවා වරුණ ඒ දෙන්න ආවා ෂනන් අයියා ආවා ඒ කාලේ ග්‍රවුන්ඩ් එකට අපිට උදව් කරන්න කෝෂස්ලට අමතරව ග්‍රවුන්ඩ් එකේ හැම වෙලේම දැකපු මොනවල් ටිකක් තමයි වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දෙනවා. අර එහෙම ඉන්නකොට දැන් RDF එකත් එක්ක ආපුවා. එතකොට ඉන්වෝල්ව්මන්ට් එක වැඩි. එතකොට ඕනර්ෂිප් එකත් වැඩිපුර දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවා. ඇයි දැන් අපි තුමු ටීම් එකක් චූස් කරනකොට ඇයි මෙයාව දැම්මේ නැත්තේ?
කියන්නේ දැන් ඕල් බෝයි කෙනෙක් කියන්න පුළුවන් මුව දාන්න තිබ්බනේ. මෙයා හොඳට ගහනවනේ. මෙයා දැන් මෙයා ප්‍රැක්ටිස් ආවනේ. මෙයාගේ ශක්තිය හොඳයි. මෙයාගේ නියුට්‍රිෂන් හොඳයි. මෙයාගේ මේක හොඳයි. ඒ වගේ තියෙනවනේ දැන්. එතකොට ප්‍රෙෂර් එක ඔය වගේ එන්න වැඩි වෙනවා. එහෙම ඉන්වෝල්ව්මන්ට් එකක් ඕගොල්ලන් කාලේ එතකොට එන්න ඒක තිබ්බද නැත්නම් ඒක දැන් ඕගොල්ලන්ට දැන් පේන එකෙමුත් කොහොමද දැන් මම හිතන්නේ දැන් පේනකොට තවත් වැඩි ඒක. As far as I remember, it was mostly the captain and the seniors have a big say in the team. Okay. And the coach. Right, I thought. Like coach සමහරවිට captain and seniors like believe කරනවා නම් yes these are good junior players. So even I knew when a seniors la bench එකේ ඉද්දි මම ගිහලා සෙල්ලම් කරලා තියෙනවා. ඒ senior captain මගේ potential එක අඳුනගෙන කියලා තියෙනවා මේ මචං ඔයා ඉන්න අපි හෙවින් මලට chance එක දෙමු. මේ වෙලාවේ මෙයා ට්‍රේන් කරලා ආට වඩා එයා සීනියර් හරි මේ එකම ඒ අයියාගේ එකම වයස වුණාට එයා අපේ මට හිටපු කැප්ටන්ස්ලා එක්කව I had to be very thankful. ඒගොල්ලෝ එහෙම හිතුවේ නැහැ. මගේ කාලේ මේ ඈලිය ගොඩෙන් ගෙනාව ප්ලේයර් කෙනෙක් දීලා මම මෙයාව ගැස්සේ. ඒ කියන්නේ එවෙලේ මට ඕන නම් වෙනසක් කරන්න චේන්ජ් එකක්. So that was very good but the සමහර තැන්වල කැපිලි තිබ්බනේ දැන් ඉස්සර රගවල මම හිතන DS එකේ අර කැපිලි තිබ්බ වෙන්නේ නැති. අපේ තාත්තලා ඒ කාලේ. ඒත් අපේ කාලෙද්දි brothers played for school. ඒ කියන්නේ favoritism මුකුත් නෙමෙයි. favoritism තිබ්බේ නෑ. all boys ලා කියන හින්දා ඒ මුකුතාලේ එහෙම නෙමෙයි. සීනියරිටි එකට නෙමෙයි. ඇත්තටම හොඳටම perform කරනවා. හැමදාම practice වෙන practice එක perform වෙන. සමහර මම හිටිය practice වෙන්න සීනියර් හින්දා කෙලිම match එකට එනවා. හැබැයි එහෙම වාතාවරණයක් කරන්න දුන්නේ නෑ මේ හිටපු අයියලා. සීනියර් නෙමෙයි ස්ටාර් ප්ලේයර් වුණත් ප්‍රැක්ටිස් ආවේ නැත්තම් ඔබ ගහන්නේ නැහැ. හැබැයි වෙල් ඩිසිප්ලින් ඒ කාලේ කියන්නේ. කැප්ටන්ට ඔක්කොම කට්ටිය යවුම් දුන්නා. තව එකක් 2000 අපේ ඉස්කෝලේ එහෙම අපේ DS රග්බි එක ඇතුලේ ඩිසිප්ලින් නම්බර් 1 කියන එක එදා ඉඳන්ම තිබෙනවා. It was. සාමාන්‍යයෙන් මගේ ඇතුළේ දැන් මට තියෙන වටපිටාවත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මට ප්‍රැක්ටිස් වෙන්නේ නැති කෙනෙක් නම් ඇත්තටම වැඩක් නැහැ. එයා කොච්චර සීනියර් වුණත් මම අශානගේ අවුරුද්දේ ඉතින් මම අවුරුදු දෙකක් පොඩි එක්කෙනෙක්. හැබැයි ඒත් මම සීනියර් බෙජ් එකේ අශානයියත් එක්ක. ඉතින් අපි ඒත් මට වඩා ලොකු සෙට් එකට ඕන තරම් පනිෂ් දීලා තියෙනවා. ඒ දවස්වල කවුද බලන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් ඉවරනකන් දුවපු වුණුත් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම දැන් මෙයා අවුරුදු දෙකක් බාර වුණාට ටීම් එකට ආවලා මම මෙයාව මගේ ළඟට ගන්න. ඒ කියන්නේ අවුරුදු දෙකක් බාලයි කියලා මෙයාව පල්ලයට දාන්නේ නැහැ. He is sitting with me. The brotherhood was different than other schools. I would assume other schools will have a very seniority or a very structure, hierarchy. Like parents influence him. අපේ එහෙම නැහැ. We just started no. But එතන ඕගොල්ලෝ do you think කියන්නේ ඕගොල්ලන්ගේ එක කොහොම නිසා දැන් මට ඊළඟට එන්න ඕන එක දැන් අපි we have gone long way. Yes. Now parents are also coming into the scene. ඉස්සර මොකද ඕගොල්ලන්ගේ brotherhood එකට. Yeah. But now I think if it's coming there also, maybe we need to have a way to stop that also. Yes. I think it also builds with the captain. Oh. ඒ කියන්නේ අපි බලන්න ඕනේ අපේ DS එකේ හැමතිස්සම හොඳ respect and discipline කියන දේ හැමතිස්සම තියෙනවානේ. අපි අයියලට respect කරනවා. අපි discipline එක තියන් ඉන්නේ අයියලට මාර්යා. කොහේ කතා කරන්නේත් අයියා කියලා. අනිත් මම ඉන්ටර් ස්කෝල් එකෙම දන්නේ නැහැ කොහොමද කියලා they call by their name. ඒත් අපි ඕන තැනක අයියා කෙනෙක් දැක්කොත් අයියා කියලා කතා කරන්නේ. අංකල්ලටත් අයියා කියනවා. අනිවාර්යෙන්. Yes. අර ඉස්සෙල්ලා අපේ RDF එකේ මට මම කිය 2010 පටන් ගත්ත එකේදී ඉන්වෝල්ව්මන්ට් එක ඔය කිව්ව විදියට මේ ප්ලේයර්ස් ලගේ ඇතුළට මේ ආවද කියන එකේ පොඩි උදාහරණයක් කියන්න. අතරම මම නෙවෙයි කැප්ටන් කරන්න ඇත්තටම ඒ අවුරුදු හිටියේ සීනියරිටි එක අනුව හොඳටම දන්නවා රුෂාන් තමයි ඉන්නේ මේකෙදී. එවෙලේ කෝච් ඉන් ස්ටාෆ් එකේ රික්වයර්මන්ට් එක උනේ මේ රුෂාන් ගෙනල්ලා එයාට දෙන්න. ඒතර ඇත්තටම සෙවන්ස් ටූර්නමන්ට් එක ස්ටාර්ට් කරද්දි රුෂාන් කැප්ටන් කරා. ඒතර ඒ වෙලේ ඔය කියන විදිහටම RDF එකේ ඉන්වෝල්ව්මන්ට් එක මේ රුෂාන්ට කැප්ටන්සි එකත් එක්ක එයාගේ ප්ලේයින් වල ප්ලේ කරන තේ වෙලාවේ ඇත්තටම එයාට අර රෙස්පොන්සිබිලිටිස් එක පොඩ්ඩක් ෆේලියර් එකක් වුණා. ඇත්තට ඒ වෙලේදී RDF එක තමයි මාව යෝජනා කරලා ආයෙ ලීග් එකට එද්දී ගෙනාවේ. ඒගොල්ලෝ ඩෙන්ටිෆයි ඇත්තම කිව්වොත් සීනියරිටි එකෙන් එන්න ඕනේ එක රුෂාන් කියන එක. ඒ කියන්නේ එතනදී ඒ කැප්ටන්සි එකයි අර ගේම් එකේ රෙස්පොන්සිබිලිටි එක දෙකම කරනකොට මෙයාට කැප්ටන් දීලා අලයා ෆුල් ටයිම් 100%ම ගේම්. ඒක ඊට වෙලදී කියන්නේ බෝලේ ආවට පස්සේ
එයාට ඕන දේ තමයි එයා කරන්නේ. ඒක strategic decision. ඒක Some players can't. Yeah, strategy. Do both. RDF එකේ ඉන්වෝල්ව්මන්ට් එකේ එතනදී ඇවිල්ලා ඒක හොඳ ඩිසිෂන් එකක් වුණා. ඒ වෙලේ මම දැක්ක හොඳ මේකක් සහ මේ රුෂාන් හොඳටම සෙල්ලම් කරා. ඇත්තටම දැන් ඕවා තමයි දැන් ටෙක්නිකල් කමිටි එකෙන් ඒක ඇත්තටම ඒකට ඇත්තම තව පොඩි පනිෂ්මන්ට් එකකුත් තියෙනවා. දැන් මගේ මල්ලි තමයි මම ඇත්ත කියන්නම්. ඇත්තම කේස් එක under 18 ටූර්නමන්ට් එකක් තිබ්බා. අපි OB එකෙන් කිව්වා right okay you have to get a team, you have to play 18s and then next year you're going to play first 15. කිව්වට පස්සේ දැන් කියන්නේ ඒ last week එකේදී තමයි team players set වෙලා ඒ match season එක ගහන්න set උනේ. දැන් එතකොට ඒ හින්දා චූටි punishment එකක් දෙන්න උනා. ඉතින් හරි. I think we covered a lot, no? I think cover කරාද? good stories and This decade is a very crucial decade. yeah, that's what I'm saying. මට This is ඇත්තටම a turning point of a decade. ගොඩක් වෙලා and මේක මම අහගෙන ඉන්නකොට තිබ්බ තව දෙයක් තමයි We are in the middle. අරගොල්ලන්ගේ තිබ්බ ඒ කමිට්මන්ට් එකයි ඒගොල්ලන්ගේ අහපු එකයි ඒ කරපු එකම ඒක තියෙන්න ඕන කියන මොකක් හරි තියෙන්න ඕන බේස් එකක් ඩෙවලොප් කරන්න. සෝ ඒක ඒගොල්ලන් කන්ටිනියු කරපු එක. තිබ්බා කියන DS රග්බි තිබ්බා කාලෙකදී තැනකට මට කන්ටිනියුේෂන් එක කරගෙන ගියේ එකත් හරි ඉම්පෝටන්ට්. ඒක මේ තැනට එන්න and then obviously අනිත් මට Indigo also 2006 Indigo his year Indigo Pathiran is one of the best DS produced player that time. ඒ කියන්නේ under 13 ගහදී ෂරණලත් එක first 15 ගහන සීන් එකේ හිටියේ. ඒ කියන්නේ පොඩි injuries ඉඳ තමයි ගැහුවේ නැත්තේ. DS වගේ එයා තමයි බැට්ස් එකේ අපේ බැට්ස් එකේ ඉන්දික. ඒ කියන්නේ උදේට ඉන්දිකලා ප්‍රැක්ටිස් කරනවා දැකලා තමයි මලත් කික් එක ආවේ ඉස්සර. එතකොට සාමාන්‍යයෙන් එයාව අපි අමතක කරන්න ඕනේ. එයා B division වැඩිච්ච වෙලාවේ ටීම් එකක් විදියට අපිව අල්ලගෙන ඉඳලා අපිව C එකට දාලා ගියා. ඉන්දික පතින්. තව දෙයක් දැන් අපි කියන්න ඕන විශේෂයක් මොකද අවුරුදු 50ක් වෙනවනේ මෙතනදී. අවුරුදු 50ක් ඇතුළේ ඇත්තටම මේ DS රග්බි අවුරුදු 50 A division ඉන්නවා. මේක සක්සස් වෙන්න දැන් එන්න තව ඉස්සරහට යද්දි all boys ලා එළියට එන ප්‍රමාණය වැඩි. කමිට් දැන් ඇත්තටම decision making වලදී RDF එකේ පවා හිටපු members ලා ගාන අඩු ගානකදී හරි decision ගත්තා. සහ එක එක අයගේ දැන් අදහස් එන්න පටන් ගන්නවා. සහ පිරිස වැඩි වෙනවා. දැන් රොයල් ගත්තම අවුරුදු 100 ගාණක් වෙනවා. අපිත් තව අවුරුදු 5ක් අවුරුදු 10ක් වගේ ඉස්සරහටදී DS රග තව මීට වඩා ලොකු තැනකට යනවා. ඒතර අපේ දැන් මේ තියෙන strong RDF එකක් හැදුනේ අර මුල හොඳට තිබ්බ හින්දා සහ ඒකට හරි පුද්ගලයෝ ඒ වෙලේ මේව වෙච්ච එක. ඒතර දැන් මේකේ population එක එන්න වැඩි වෙද්දි හොඳටම දන්නවනේ තැන් වල ප්‍රශ්න වේදකොට ඇත්තටම ඒ දැන් තිබ්බ එකමුතු ඒ විදියටම හරි විදියට ගියොත් අපි තව හොඳ ලස්සන තැනක ඉඳී. අර මිනිස්සු වැඩි වෙනකොට එන්න කට්ටිය වැඩි වෙද්දි අදහස් වැඩි වෙනවා. ඒතර හරි දේවල් කරන්න පටන් ගත්තොත් හොඳයි. අපි වැරදියට හරි වැරද්දයක් කොයි හරි තැනකම වුණොත් ආය පස්සට යන්න තියෙන අවස්ථාවක්. දැන් අපිට අවුට්සයිඩර් කෙනෙක් හැටියට මට මේ මේ අපි කරන තුන්වෙනි පොඩ්කාස්ට් එක මට හිතෙන දෙයක් තමයි දැන් අවුරුදු 30ක් ඔයගොල්ලෝ එන්න කලින් ඔයගොල්ලන්ගේ ඉරට කලින් අවුරුදු 30ක් ගිහිල්ලා තිබුණා DS රග්බි එක. ඒකෙන් ප්‍රයෝජනය තමයි ඔයගොල්ලන්ගේ ඉරේ ගොඩක් දැනුනේ. ඒ අවුරුදු 30ක් පස්සේ කලින් හිටපු products of that එන අපේ තාත්තා බාප්පා ඊට පස්සේ අනිත් ඕල් බෝස් අයියලා ඒ දවස්වල කැප්ටන් කරපු අයියලා කැප්ටන් කරපු ඕල් බෝස් තමයි අපේ වගේ අවුරුදු වල ඉද්දී සෙල්ලම් කරපු අයත් එක්කම නෑ කැප්ටන්ස්ලා විතර නෑ සෙල්ලම් කරපු අයත් කැප්ටන්ස් සෙල්ලම් කරපු කට්ටිය තමයි හොඳට උදව් කරේ. හර්ෂයත් ඒ කියන්නේ අයියලා ඔක්කොම මේ අවුරුදු වල අපිට එන්න උදව් කරන්න පුළුවන් වුණේ අර 30 years වල DS කැප්ටන්ගේ පොඩි experience හරියට ආපු players ලව අඳුර ගන්න ඕනේ නැහැ. for example එයා උදාහරණයක් රට ඉන්නවා ඇති කියමුකෝ. මම දැකලාම නැති කෙනෙක් කියන්නකෝ. suddenly ground එකට එනවා team එකේ players ලව අඳුරවන්නවත් කවුරුත් ඕනේ නැහැ. he directly comes, he directly speak to the team. pass captain කෙනෙක් උනාම ඒ කියන්නේ එහෙම ගිහලා ටීම් එකට කතා කරලා යන අපිට කියන යාමල්ලි කනෙක්ෂන් එක එතන පුළුවන්. එනවා. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට එන්න එයාට ආයේ no permission. එයා ආවා ටීම් එකට කතා කරා එයාගේ එච්චරට ඒ කියන්නේ අපිට ඇවිල්ලා කිව්වත් මල්ලි මම තමයි 94 captain. මම තමයි 96 captain. මම මෙයා කියලා ඉන්ට්‍රොඩියුස් කරලා කතා කරනවා අපි ආසයි ස්ටෝරි එක අහන්න. One thing in DS was we need to have players who have played rugby and their families have played rugby in sort of inheritance in culture. That in DS was not
there in our father's time because we just started. Yeah, exactly. That's Now the- I was one of the first products of where my father was a captain and had blood, had rugby in his blood, passed down to me, and I have a little brother who's 8 years old who plays junior rugby for DS now. Right? So ඒ වගේ කල්චර් එකක් අපි ඉස්සරහට හදලා දැන් ඕක රොයල් ට්‍රිනිටි සෙන්ට් තෝමස් ඒ ස්කෝල වල තියෙනවා. ඒගොල්ලන්ගේ සීයලා ඉඳලා සීයා තාත්තා පුතාලා ඔක්කොම රඟ ගන්නවා. දැන් අනිත් එක එතන ඒ වගේ පොඩි මතක් culture. කිරීමක් කරන්න ඕනේ මේ අවිංගලගේ තාත්තා එයත් සාමාන්‍යයෙන් සම්පත් අයියා අපිත් එක්කත් ඇත්තටම යාළුවෙක් වගේ තමයි කතා කරන්නේ. අදලා හම්බුණා සම්පත්තේ මගෙත් එක්ක කතා කරන යාළුවෙක් වගේ මම මතක් කරන්න ඕනේ මේ මේගොල්ලන් කාලේ පේරන්ට් කෙනෙක් විදියට නෙමෙයි සහෝදරයෙක් විදියට සෑහෙන සපෝට් කරා. ඒ පේරන්ට්ස්ලා අතලොස්ලා එහෙම ආවේ. ඔව්. ඒව කන්ට්‍රිබියුට් කරන්න Right, පුළුවන්. okay. I think we are done this podcast. Hari, thank you very much හැමෝටම and for sharing your experience. ඔයගොල්ලන් මම දැන් හොඳටම වැඩේ කරා. මේක මම අර කිව්වා වගේ එක දෙයක් තමයි මේ session එක YouTube එකේ අපේ මේ වෙනවා. අනිත් එක ඕගොල්ලන් මම හිතන්නේ මේ generation එකට ඔයගොල්ලන් කතා කරපු එකත් හැටිය ඉස්සරහට යන්න තියෙන 50 years කියන එකත් එක්ක ඉස්සරහට රගවලට I think ඕගොල්ලන්ගේ involvement එකත් වැදගත් වෙනවා and අර කියන generational මොකද දැන් ඔයගොල්ලෝ ඇත්තට බලනවා ඕක මේ පොඩ්කාස්ට් එකක් අපි තියෙනවා RDF එකත් එක්ක. එතන තමයි ගොඩාක් කතා කරන්නේ මොකටද? ඇයි? ඒ කියන්නේ දැන් ඉස්කෝලේ ගිහින් උනා රග ගැහුවා හරි. මොකද්ද Taman ගේන් කරන කියන එක දැනගන්න RDF එකෙන් අහන්න ඕන. ඇයි ඒගොල්ලෝ මෙච්චර ඉන්වෝල්ව් වෙලා මෙහෙම කරන්නේ කියන එක. So ඒක මම හිතන්නේ ඒකත් දැනගන්න එක හැමෝටම හොඳයි so that everyone knows why people are getting involved in this sport කියන එක. Thank you very much and Thank you. Thank you for having us.